අපි හැමදෙනාම තරාතිරම් වලට අදාළ නොමැතිව ජාති කුල ආගම් පෞල් පරිසර කරන රස්සාවන් වලට අදාළ නැතිවම අපි පොදුවේ සියලු දෙනාම මුණ දෙන පොදු තත්වයක්. ඒ තමයි අපි වියපත් වෙනවා. ක්‍රමයෙන් අපි වයසට යනවා. ඒකට ජාතියක් බලපානවද? ආගමක්, රටක්, කරන රස්සාව, ජීවත් වෙන සමාජ වටපිටාව නැහැ. පොදුවේ හැම දෙනාම ක්‍රමයෙන් වයසට යනවා. හැබැයි අපි ඒක කතා කරන්නේ නැහැ. නමුත් අපි දන්නවා එහෙම එකක් වෙනවා කියලා. ඒ වගේම අපි මැරෙනවා. ඇතැම් විට අපි ගැන අපි කතා කරන්නෙම නැති, කතා කරන්න අකමැතිම දෙයක්. අපි බලමු. ඇයි අපිට මේ දිරණ මැරෙන ජීවිතේ තාම නිදහස් වෙන්න බැරි වෙලා තියෙන්නේ? එහෙනම් මේක මේ මුලින්ම වෙන එකක්ද? යලි යලි වෙන එකක්ද? වයසට යාම මරණයටපත් වෙනවා කියන එක. මේක මුල් වරට වෙන එකක් නෙමෙයි. සංසාරේ ජීවිත බිලියන ගණන්. එහෙනම් බිලියන ගණන් කියලා කියන්න බෑ. අපි ලැබපු හැම ජීවිතයකම වයසට ගිහිල්ලා මැරලා තියෙනවා. මේක තව එක අවස්ථාවක් විතරයි. මේ වයසට යන මැරෙන තව එක අවස්ථාවක් විතරයි මේ මනුස්ස ජීවිතය. පැහැදිලිද? අපි බලමු ඇයි එහෙනම් දි รา පත් වෙන ජීවිතයෙන් මැරෙන ජීවිතයෙන් අපිට නිදහස් වෙන්න බැරි වුණේ? ඒක පටන් ගන්න හරි හොඳ තැනකින්. බුදුරජාණන් වහන්සේ වදාහරනවා මෙන්න මෙහෙම. අහිරිකෝ අයම් භික්කවේ අනුත්තප්පි පමත්තෝ හෝති. මම ඒක සිංහල ටික ඔබ කියලා දැනුවත් කරන්නම්. මහණෙනි, පුද්ගලයා තුල හටගන්නවා තමාටම හානි පිණිස පවතින ප්‍රධාන කාරණා දෙකක්. කාරණා කීයක්ද? දෙකක්. මේක ඔබේ ජීවිතයට හානි කරන කාරණා දෙකක්. හැබැයි මේකෙන් ඔබට විනෝදයක් ලැබෙනවා. ඔබට හානි කරනවා, ඔබට විනෝදයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් හානි වුණත් විනෝදයක් ලැබෙනවා නම් අපි කරන දේවල් තියෙනවද නැද්ද? අපි දන්නවා හානි වෙනවා. නමුත් ඒකේ ෆන් එක වැඩි. දැන් අපි බලන්නේ ඒකේ හානි වෙන පැත්ත දිහාද අර සතුට පැත්තද? ආස්වාදයේ පැත්තද? ඔන්න ඔතන තමයි අපිට වැරදිච්ච තැන. තේරෙනවද? අවුල් වෙන බව දැන සතුට නිසා අවුල අමතක කරලා අපි අවුලේ පැටළුණා. අවුලේ පැටළුනේ මොකක් නිසාද? සතුටක් ලැබීම නිසා. සතුට කියන එක తాවකාලිකයිද? සදාකාලිකයිද? මේ වෙනකොට අපි මේ ඇස් වලින් කොච්චර දේවල් බලලද? නේ? බලපු එකක්වත් ඇස් වල නැහැ. නේ? කන් වලින් කොච්චර දේවල් අහලද? අහපු එකක්වත් කනෙත් නැහැ. කොච්චර දේවල් අපි සුවඳ දැනගෙන නැද්ද මේ නාහයෙන්? ඒක සුවඳක්වත් නාසයේ නැහැ. නේ? කොච්චර කෑම ಜಾති කාලෙද්ද? කොච්චර බීම ಜಾති බීලෙද්ද? කෝ ඒකක්වත් කටේ හෝ දිවේ තියනවද? අපි විවිධ ශරීර පහස ලැබලා ඇති. ඒ ලැබපු එක පහසක්වත් තියනවද? ඒ දැකපු රූපවල ඇතැම් දේවල් අපිට ටිකක් මතකයි. ඒ මතකයේ කියන එකත් අමතක වීමෙන් අවසන් වෙනවා. පැහැදිලිද? අපි ඇස් වලින් බලපු හොඳ දේවල් නැද්ද? ලස්සන දේවල්, හිත ඇදලා එන දේවල්. ඒ දේවල් හැම එකක්ම මතකයිද කියන්නකෝ? ඒකෙන් අපිට ටිකයි මතක. ඒ මතකයත් මොකද වෙන්නේ? කාලයත් එක්කම අමතක වෙනවා. අපි කණෙන් කොච්චර හොඳ ශබ්ද අහලාද?
නේ? ඒ අහපු ශබ්දවලිනුත් අපිට මතක ටිකයි. ඒ ටිකක් මතක දේවල් පවා කාලයත් සමගම අමතක වෙලා යන්නේ. අමතක වෙලා යනවනේ. නාසයෙන් දැනගත්ත සුවඳත් එහෙමයි. දිවෙන් දැනගත්ත රස වර්ගත් එහෙමයි. ශරීර වලින් ලද්ද පහසත් එහෙමයි. හරිද? මනසේ තියෙන්නේ සීමා සහිත ප්‍රමාණයක්. මේ මනසේ තියෙන හොඳම ලක්ෂණයක් දේවල් අමතක වීමේ හැකියාව. මේ මනසට තියෙනවා උත්පත්ති හැකියාවක්. දේවල් ඉබේම අමතක වෙලා යනවා. අමතක කරන්න පුළුවන්. ඒක හොඳයිද නැද්ද? ඒ ලක්ෂණය හොඳයිද නැද්ද? හොඳයි. එතනක ඔබෙන් වෙච්ච අත්තරද්දක් තියෙනවා. යලි යලි ඔබට ඒක මතක් වෙනවා නම් දැන් ඒක වදයක්ද නැද්ද? ඔබේ අතින් අත්තරද්දක් වුණා. හැබැයි කාලෙත් එක්ක ඔබට අමතක වුණා. මතකත් නෑ අනේ කාලේ කරපු මෝඩකම්. දැන් ඒ අමතක වීම වාසියක්ද නැද්ද? ඒ අමතක වීමේ වාසිය අපි ගන්න ඕනේ. දේවල් අමතක වීම වාසියක්. තේරෙනවද? හැම එකක්ම මතක තියෙන්න ඕනේ. තේරෙනවද? හැබැයි අදාළ දේ මතක තියෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට විනෝදයක් ලැබුණත් අපි ඇතැම් දේවල් වලට යොමු වෙන්නේ ප්‍රධාන කාරණා දෙකක් නිසා. කීයක් නිසාද? දෙකක් නිසා. ඒ තමයි පාපයට ලැජ්ජාවක් නැතිකම සහ බයක් නැතිකම. පව්කම් කරන්න සාමාන්‍ය කොට පාලි වචනේ හිරි. ඒ හිරි කියන වචනේම තව අපි විග්‍රහ කරලා ගමුකෝ. තමන්ගේ අතින් පව්කම් වෙනකොට අඩුපාඩු වෙනකොට ඒ ගැන තමන්ට හිරිකිතයක් නැහැ. ලැජ්ජාව කියනට වඩා මට තියෙන හිරිකිතේ කියන වචනේ තන්න ගැලපෙනවා. පැහැදිලිද? තමන්ගේ අතින් අඩුපාඩු වෙනකොට බරපතල දේවල් වෙනකොට තමන්ට ඒ ගැන හිරිකිතයක් නැහැ. ලොකුම අවුලක්. ඕක ලොකුම අවුලක්. පැහැදිලිද? අපි හිතමුකෝ හරි. හිරිකිතයක් නැහැ. වර්ධ කළා. නමුත් අපිට බයක්වත් තියෙන්න බෑ. නේ? බයක් තියෙන්න ඕනේ නැද්ද? තමන්ගේ අතින් අනවශ්‍ය දේවල් කෙරෙනකොට තේනවද? තමන්ට බය හිතෙන්න ඕනේ. බුදුරජාණන් දේශනා කරනවා ඇතැම් කෙනෙක් ඉන්නවා. තමන්ගේ අතින් අඩුපාඩු වෙනකොට එයාට හිරිකිතත් නැහැ, බයත් නැහැ. හිරිකිතේ ඇති වෙන්නෙත් නැහැ. එයා පව්කම් වලට බයත් නැහැ. මෙන්න මෙතනින් තමයි සංසාරය ආරම්භ වෙන්නේ. සංසාර කතාව පටන් ගන්න ඔතනින්. මේ දේශනාවෙන් ඔබට මම පැහැදිලි කරනවා ඒක කොහොමද වෙන්නේ කියලා. පව් කරන්නට ලැජ්ජාව නැති වෙද්දි, හිරිකිතේ නැති වෙද්දි, බය නැති වෙද්දි ඊට පස්සේ කෙනා තමන්ගේ හිත හදා ගන්න ඉක්මන් වෙනවද? පස්සේ බැරියයි කියලා හිතනවද? කොහොමද හිතෙන්නේ යාට? මම මේවායෙන් ඉක්මනට අත් මිදෙන්න ඕන කියලා හිතෙන්නේ අර පාපයෙන් උපදින ආස්වාදයට ඇලීම නිසා. එයා හිත දියුණු කරන එක කල් දානවද නැද්ද? එයා ඒක කල් දානවා. එයිදෙන් එයාට අරකින් ආස්වාදයක් ලැබෙනවනේ. එයා කරන පාප කර්මයෙන් එයාට ආස්වාදයක් ලැබෙනවා. එතකොට එයා හිත හදාගන්න වැඩපිළිවෙල කල් දානවා. ඒකට ප්‍රමාදය කියලා කියනවා. පැහැදිලිද? උන්වහන්සේ වදාරන මෙහෙම. පව් කරන්නට හිරිකිතේ නැති වෙද්දි, පාපයෙන් උපදිනා විපාකයන්ට බය නැති වෙද්දි, පුද්ගලයා ප්‍රමාද වෙද්දි, ඊට පස්සේ ඔහු තුළ හට ගන්නවා මෙන්න මේ වගේ තත්වයන් තුනක්. ඔහුට දැන් තමන් ගැන ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. ඒ තමන් කවුද කියලා කවුද හොඳටම දන්නේ? තමන් කවුද කියලා හොඳින්ම දන්න කෙනා කවුද? තමන්. දැන් දැන වර්ධයේ බැඳෙනකොට
දැන පව්කම් කරනකොට දැන් තමන්ට තමන් ගැන අර self respect එකක් එනවද? දැන් බලන්න පොදුවේ කතා කරොත් ගොඩාක් දෙනෙකුට තමන් ගැන හොඳ හැඟීමක් නැහැ. තේනවද? සමහර කෙනෙක් මට ඉතින් මතක නෑනේ. මට ඉතින් හරියන්නේ නෑ ඕවා. මං ඉතින් මට දුක මේගොල්ලෝ ගැන තමයි. ගොඩක් අය තමන් ගැන හිතන්නේ. කියන්නේ ගොඩාක් දෙනෙකුට නැති එකක් තියෙනවා. මොකද කියලා දන්නවද? self love. ගොඩාක් දෙනෙකුට නැති එකක් self love. බුදුදහමෙන් උගන්වන්නෙම self love එක ගැන. ඔයා කොහොමද ඔයා පරිස්සම් කරගන්නේ? දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්න තව පැය 2යි තියෙන්නේ. තීර්ණාත්මක අවස්ථාවක්නේ. දැන් මහා සංඝ පිරිස බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. තීර්ණාත්මක මොහොතක්. උන්වහන්සේ සංඝයා දිහා බලලා මෙන්න මේ පද 4 ගාථාව පවසනවා. උන්වහන්සේ පවසනවා පරිපක්කෝ වයෝමයිහං. මම දැන් ගොඩාක් වයසයි. පරිත්තං මම ජීවිතං. මම ජීවත් වෙන්නේ තව ටික වෙලාවයි. පහය වෝ ගමිස්සාමි. මම තොප අතර යමි. මම නුඹලාව දාලා යනවා. කතම් මේ සරණ මත්තනෝ. නමුත් මට පිහිට වුණා. මං උඹලව දාලා යන්නේ මම මට පිහිට හදාගෙන. දැන් ඒ ප්‍රකාශය අපිටත් වැදගත්ද නැද්ද? කියන්න බලන්න. මම කරා ඔයගොල්ලෝ වෙනුවෙන් තමයි කරේ. මම මට කරගත්තේ නෑ. මං කෑවේ නෑ. මං ඇන්දේ නෑ. මං හැඩවුන්නේ නෑ. මම ලෙඩ දුකට බෙහෙත් ගත්තේ නෑ. දැන් මට හොඳක් නෑ. ඔන්න අපේ බණ. අපි ගොඩාක් අනිත් අයට කරලා කරන්නේ චෝදනා. කවුරුත් අපිට කියලා නෑ. ඔයා නොකා අපිට කවන්න. ඔයා නොවඳ අපිට අන්දන්න. ඔයා නාන්න එපා. ලෙඩ බෙහෙත් ගන්න එපා. කවුරුත් අපිට නීති දාලා නෑ. අපේ තියෙන තණ්හාව නිසා, දුරදක්නා නුවණින් මදකම නිසා, තේනවද? ධර්මයෙන් Tamanට ධම්ම චින්තාවක් නැති නිසා අනිත් අය වෙනුවෙන්ම කැප වෙලා දැන් චෝදනා කරනවා මට හොඳක් නැහැ. ගඟට කපපු ඉනි වගේ කියනවා. නේ? ලොකු උපහැරණ කියනවා. දියෙහි යන දණ්ඩට පිහිටක් වෙතොත් පෙරසිට දුදනන් හට පිහිට නොවන නොවව් යන බස සැබෑ කළේ මට ඔය පඬිත කතා කියන්න ඕනේ. බුදුදහම හරියට Tamanට අහුණා නම් එයා මුලින්ම පරිස්සම් කරගන්නේ කාවද? self love. කතම් මේ සරණ මත්තනෝ. මම මට පිහිට හදාගත්තා. ලස්සන ප්‍රකාශයක්. දැක්කද? නැමන එච්චර තීර්ණාත්මක මොහොතක බුදුරජාණන් වහන්සේ වෙන බණක් දේශනා කරන්න තිබ්බනේ. නේ? වෙන ගැඹුරු ධර්මයක් දේශනා කරන්න තිබ්බනේ. නැන්සි අන්තිමට කරන ප්‍රකාශය මොකද්ද? කතම් මේ සරණ මත්තනෝ. මම මට පිහිට හදාගත්තා. නුඹලාට පිහිට හදාගන්න. දැක්කද? එහෙනම් පව්කම් කරන්න ලැජ්ජාව නැති වෙද්දි, බය නැති වෙද්දි තමන්ගේ හිත හදාගන්න වැඩපිළිවෙල පස්සට දාද්දි, හරිද? පරක්කු කරද්දි තමන්ට තමන් ගැන දැන් හොඳ හැඟීම් උපදින්නේ. ඒ විතරක් නෙමෙයි. තමන්ව වරදට පොළඹවපු කෙනෙක් හරි පිරිසක් හරි ඉන්නවා කියමුකෝ. දැන් මෙයාට ඒ අය ගැන ගෞරවයක් ඇති වෙනවද? උඹ තමයි මගේ ජීවිතේ විනාශ කරේ. උඹලා තමයි මගේ ජීවිතේ මේ තත්ත්වයට ඇදලා දැම්මේ. දැන් එයා ඉන්නේ මෙත් සිතෙන්ද තරහ සිතෙන්ද? දැක්කද? දැන් එයා ඉන්නේ හිත එකඟ බවින්ද? හිත අවුල් වෙලාද? කවුද අවුල් කරගන්න කිව්වේ? නේ? කිසි කෙනෙක් කිව්වේ නෑ හිත අවුල් කරගන්න කියලා. හරිද? අගෞරවයෙන් ඉන්නවා. අගෞරවයෙන් ඉන්නකොට දැන් මෙයාර වරදට දැන් මෙයාගේ මනස හුරු වෙලා තියෙන්නේ. තේනවද? මේ අපේ මොලේ හැදිලා තියෙන නියුරෝන වලින් මේ මනසට දේවල් අපි පුරුදු කරපු ක්‍රමයේ අනුව
එයාට ඔටෝ පයිලට් මූඩ් එක සෙට් කරගන්නවා මේකේ. ඒක ප්‍රෝග්‍රෑම් වෙන ක්‍රමයක් මනස. ඇතැම් විට දන්නවා මේක අනවශ්‍යයි, මේක හරියන්නේ නැහැ, මේක හොඳ නැහැ කියලා. නමුත් අපේ බ්‍රේන් එක හුරු වෙලා නිසා ඇතැම් විට ඒක ඔටෝ පයිලට් මූඩ් වෙනවා. ඒකට මේ වගේම උදාහරණයක් කියන්න. හැන්දෑ වෙනකොට ඔය පිරිමියට බොණ්ඩ හිතෙන්නේ. හැන්දෑ වෙනකොට සමහරුන්ට ලික ඕනෙද නැද්ද? ඇතැම් විට යාට උදේ ඕනේ නැහැ. දවල් ඕනෙත් නැහැ. කළුවර වැටෙනකොට ඔටෝ පයිලට් මූඩ් එකට වැටෙනවා. දැන් කළුවර වැටුනේ ටිකක් ඩ්‍රින්ක් එකක් ගන්න. සෝෂල් මීඩියා කියන්නේත් එහෙම එකක්. ඔය ටීවී සීරීස් කියන්නේත් ඒ වගේ එකක්. නිවුස් කියන්නේත් ඒ වගේ එකක්. ඔටෝ පයිලට් මූඩ් එකට වැටෙනට පස්සේ අපි දන්නේ අපි මොකද්ද කරන්න කියලායි. ඒක ස්වයංක්‍රීයව වෙනවා. ඒක පාලනයෙන් තොරයි. දැක්කද? දැන් අර තමන් අනවශ්‍ය දේවල් වලට හුරු පුරුදු වීම නිසා හිත හදාගන්න එකත් පරක්කු කරපු නිසා තමන්ට තමන් ගැන හොඳ හැඟීම් උපදින්නේ නැති නිසා දැන් එයා හරි දරදඬු කෙනෙක්. දැන් එයා මුරණ්ඩුයි. එහෙම කෙනෙක්ගේ ඊගෝ එක වැඩි. හිතන්නකෝ දැන් එයාට කියනවා උඹ ඔක කරන්න එපා. අනේ ඔහෙගේ බන. ඔය හැදලා ඉන්න මාව හදන්න කලින්. දැන් එයා ඉන්නේ කීකරුකම තුලද අකීකරුකම තුලද? දැක්කද? දැන් එයා මුරණ්ඩුයි, හිතුවක්කාරයි, අකීකරුයි. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? එයාගේ කටයුතු වලට අදාළ, එයාගේ සිතුම් පැතුම් වලට අදාළ සොසයිටි එකක් එයාට හොයාගන්න වෙනවා. පැහැදිලිද? දැන් හිතන්නකෝ දැන් සාමාන්‍යයෙන් අපි හැම දිනාටම අපි මේක පොදුවේ කතා කරන්න ඕන එකක්. අපි හැම දිනාටම යහළුවන් මිතුරන් මිතුරියන් ඉන්නවද නැද්ද? ගොඩාක් නෙමෙයි කීප දෙනෙක් හරි. සාමාන්‍යයෙන් අපිට සමීපම අයට අපි මොන මිත්‍රයෝ කියලාද කියන්නේ? දැන් නම් අපි කල්යාණ මිත්‍රයෝ කියලා වචනයක් දාලා අලුතෙන්. සාමාන්‍ය ඉස්සර අපි ඔකට කිව්වේ අඹ යාළුවෝ. නේ? අපි ඒ අඹ යාළුවෝ කියන වචනේ ගමු. කල්යාණ මිත්‍ර කියන වචන ටිකක් හෙන්න ගැඹුරු එකක් ඒක. ඒක ශ්‍රේෂ්ඨ වචනයක්. සාමාන්‍යයෙන් ඔබගේ අඹ යාළුවෝ බවට පත් වෙන්නේ හොඳ අයද නරක අයද? හොඳ අයත් නෙමෙයි නරක අයත් නෙමෙයි. හරිද? ඔබ කරන දේ අනුමත කරන අය තමයි ඔබේ අඹ යාළුවෝ. හරිද කතාව? හොඳ අය නරක අය කියලා කතාවක් නැහැ. හරිද? ඔබ කරන දේ අනුමත කරනවා නම් කොච්චරනත් ඌ තමයි මගේ හොඳම යාළුවා කියලා අපි කියනවා. කියන්නේ බොන කෙනාට අඹ යාළුවා වෙන්නේ කවුද? බොන කෙනා. ක්ලබ් යන කෙනාට අඹ යාළුවා වෙන්නේ ක්ලබ් යන කෙනා. සූදු කරන කෙනාට නේ අඹ යාළුවා වෙන්නේ කවුද? සූදු කරන කෙනා. ඌ ළඟ දැයි තියෙන නියම ට්‍රික්ස් ආයි. අද අලුත් වෙනස් බෝතලයක් කරන්නලු. අරු යන්න ඕනේ. දැක්කද? ඒ කියන්නේ ඔබ කරන දේ අනුමත කරනවා නම් ඒ කෙනා ඔබේ යාළුවෙක්. බුද්ධ ශාසනය තුළ යාළුවාමයි ඉන්නේ. ඔබ කරන දේ අනුමත කරන එකකින් නෙමෙයි. ඔබ කරන දේ අනුමත කරන කෙනා යාළුවෙක් නෙමෙයි, මිත්‍ර ප්‍රතිරූපකයෙක්. පැහැදිලිද? එයාට යාළුවා කියලා කියන්නේ නැහැ. එයාට කියන මිත්‍ර ප්‍රතිරූපක කියලා කියනවා. හරිද? ඔබ අපරාධයක් කරන්න සැලසුම් කරනවා. තවත් කෙනෙක් මේක එක ප්ලෑන් කරන්නේ. දැන් එයා ඔබ යාළුවාද? දැන් එයා කල්යාණ මිත්‍රයාද? නැහැ. ඔබ කරන දේ අනුමත කරන කෙනා ඔබේ යාළුවෙක් වෙන්නේ නැහැ. හරිද? ඔබ කරන නරක දේ අනුමත කරනවා නම් එයාට කියන්නේ කල්යාණ මිත්‍රයාද පාප මිත්‍රයාද? අන්න එහෙම කෙනෙක් ගැන මෙතන තියෙන්නේ. පාප මිත්‍ර කියන වචනේ තියෙනවා. ඔබ කරන අසංවර දේ, අශීලාචාර දේ, අනවශ්‍ය දේ, වැරදි දේවල් අනුමත කරන සමාජයක් තියෙනවා. අන්න පාප මිත්‍ර සමාජයක් කියලා කියනවා ඒකට. දැක්කද? අපි බලමු ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. එතකොට අර තමන්ට තමන් ගැන තමන් වටා ඉන්න අය ගැන තමන්ට ගෞරවේ නැති වෙද්දි, මුරණ්ඩු හිතුවක්කාර චරිතයක් බිහි වෙද්දි, තමන්ගේ අදහස් වලටම අනුබල දෙන පිරිසක් ඇසුරු කරද්දී මොකද වෙන්නේ?
ඔහු ඒ අනවශ්‍ය ඇසුර නිසාම ඔහු තුළ තිබ්බනම් ආගම දහම ගැන කිසියම් විශ්වාසයක් ශ්‍රද්ධාවක් ඒක නැති වෙලා යනවා. දැක්කද? අනවශ්‍ය පුද්ගල ඇසුර නිසා මොකද වෙන්නේ? තමන් තුළ යම් ශ්‍රද්ධාවක් තිබ්බනම් ඇතැම්මට ශ්‍රද්ධාව වෙනවා දෙමව්පියන්ගෙන්. ඇතැම්මට ශ්‍රද්ධාව වෙනවා තමන් ඇසුරු කරපු ගමේ පන්සලේ දහම් පාසලේ සංඝරත්නයෙන් ගුරුවරුන්ගෙන්. ඇතැම්මට ගුණධර්ම වෙන්නේ තමන්ගේ ඉස්කෝලෙන්. හරිද? තමන් ජීවත් වෙන පරිසරයෙන්. හැබැයි පස්ස කාලෙක ඒ හැම දෙයක්ම වෙනස් වෙනවා. මෙයා වෙනස්ම ලෝකයකට වැටෙනවා. දැන් මට මේ මෑතක අපේ ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ මෙල්බර්න් වල සිද්ධියක්. එක්කෙනෙක් කිව්වලු ඕගොල්ලෝ මොනවද අනේ ලංකාවේ ඉඳලා මෙහි ඇවිල්ලත් එහෙ කරපු ඒමද කරන්නේ? පන්සල් යනවා, දාන දෙනවා, බණ අහනවා, පින්කම් කරනවා. මොකක්ද අනේ ඕගොල්ලෝ මෙහි ආවිත් ඕවා කරන්නද? එහෙනම් එහෙ මෙහි ඇවිල්ලා මොකටද? එහෙ කරගන්න බැරි පව්කම් ටික ඔක්කොම කරගන්න. එයාගේ අදහසට අනුව. එහෙ නටන්න බැරි වෙච්ච නාඩගම් ටික ඔක්කොම 18 සන්නිය නටන්න. මෙල්බර්න් සන්නිය. දැක්කද? දැන් බලන්න මිනිස්සු හිතන විදිය. ඕගොල්ලෝ එහෙව දප්ප මෙහෙත් කරන සුදු ඇඳගෙන මොකක්ද මේ කරන විකාර එහෙම කිව්වලු. අර ඉතින් කට පියාගෙන හිටියලු. මං ගෝ කට පියාගෙන හිටිය එක හොඳයි. නැත්නම් වට අහගන්න වෙනවා කියලා. නාස්ති වෙන කෙනාට කරුණු කියන්න හොඳ නැහැ. නාස්ති වෙන සමාජය හැමයි අපි කරන්න ඕනේ අපේ ක්වොලිටි එක රැකගෙන අපි නිහඬ වෙන එක. ඒගොල්ලෝ අපිව දැකලා යහපත උදා කරගත්තොත් හොඳයි. යහපත උදා කරගත්ත නැත්නම් කරන්න දෙයක් නැහැ. පැහැදිලිද? ඒක නිසා පාප මිත්‍ර ආශ්‍රයයට වැටිච්ච ගමන් ඒ කෙනාගේ ශ්‍රද්ධාවට හානි වෙනවා. එයා ශ්‍රද්ධාවට හානි කරනවා. ඔය ආගම දහමේ තියෙන දේවල් ලෝව පිළිපෙදලා හරියන්නේ. ඔය බණ ඔය හාමුදුරුවෝ බණ කියන්නේ ඒගොල්ලෝ මේ හරියට ඉඳලේ. තේනවද? ඕනෑ පද හදන්න ගන්නවා. අඩු හොයන්න ගන්නවා. වැරදි හොයන්න ගන්නවා. දැන් අවුලක් හට ගන්නවද නැද්ද? දාන දීලා මොන පිස්සුද බං දාන්නේ නිකන්. කහිටහ. දැක්කද? එහෙමයි කියන්නේ. දැන් ශ්‍රද්ධාව නැති කෙනා එහෙමනේ අදහස් දක්වන්නේ. ශ්‍රද්ධාව නැති වෙනකොට හරිද? දැන් එහෙම කෙනෙකුට කොයිතරම් අර්ථ සම්පන්නව කරුණු කිව්වත් එයාට ඒව වැටහෙන්නේ නැහැ. එයා මවාගත්ත සමාජයක් තියෙනවා. එයා මවාගත්ත ලෝකයක් තියෙනවා. එයා කරන පව්කම් චියර් කරන ඒවටම අත්පුඩි ගහන ඒවා සතුටින් පිළිගන්න සමාජයක් තියෙනකොට එයාට මේ දේවල් වැඩක් නැහැ. දැක්කද? ශ්‍රද්ධාව නැතිවෙත්ම මොකද වෙන්නේ? ඒ කෙනාට කොයිතරම් අර්ථ සම්පන්න දේවල් කිව්වත් ඒක හිතට යන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ කෙනා ඇකිලිලා බුදිනවා. ඔය කුසීතකම කියන එක පැති කීපකින් ගන්න පුළුවන්. දැන් බලන්න ඇතම් කෙනෙකුට හොඳට ෆිට්නස් තියෙනවා ඕනම දෙයක් කරන්න. පින්කමක් කරන්න ඇකිලෙනවා. කරකැවිල්ලක් එනවා. එදාට එයාට මොකක් හරි නහය හරි තෙත් වෙනවා. තේරෙනවද? අනිත් ඒවා ඕන එකට හයියහක් තිය. හොඳට ෆිට්නස්. ගට් ෆීලින්ග්ස් තියෙනවා අනිත් ඕන එකකට. හැබැයි යහපතේ දෙන්න එහෙම ගට් එකක් නැහැ. ඔබ අත්දැකලා ඇති මේ සමාජයේ ඉන්න අයව. තේරෙනවද? බණක් කිව්වොත් ඈනුන් යනවා. පිනක් කිව්වොත් එයාට වැඩ බිසි. very busy. සාමාන්‍ය busy නෙමෙයි very busy. දැක්කද? එහෙම තියෙනවා. මම මේ ලංකාවෙන් එපිට මේ පරිසරය තුළ දකින යහපත් දේවල් ගොඩක් තියෙනවා. එකක් තමයි මේ සීතල. මම මේ සීතල දකින යහපතක් හැටියට. බලන්න මෙහි පාරවල් වල සෙනග ඉන්නවද? මෙහි පාරවල් වල සෙනග නැහැනේ. තේරෙනවද? හැමදෙනාම බලන්න ටක් ගාලා කූඩු වෙන්න. හැමදෙනාම බලන්න ටක් ගාලා තමන්ගේ ගෙවල් වලට යන්න. තැන් වල එහෙම කල්ලි ගහිච්ච ෆිරිස් නැහැ. කල්ලි ගහිච්ච ෆිරිස් නයිට් ක්ලබ් වල ඇති. මම කියන්නේ පොදුවේ ගත්තාම මෙහි නාස්ති වෙන්න තියෙන ඉඩකඩ අඩු කරගන්න පුළුවන් ලංකාවට සාපේක්ෂව.
ඒකට මේ සීතල පරිසරය අපිට ලොකු උදව්වක් කරනවා. පැහැදිලිද? දැන් උණුසුම් පරිසරවල මිනිස්සුන්ගේ ලේ රත් වෙනවා. ලේ රත් වෙනකොට මිනිස්සු බලන්නේ ඇතුල් වෙලා ඉන්න නෙමෙයි, එළියට පයින්න. මේක විද්‍යානුකූලව හරියට අපිට අවබෝධ කරගන්න පුළුවන්. දැන් බලන්න මෙල්බර්න් වලට සාපේක්ෂව සිඩ්නි වල වයිබ් එක වෙනස්ද නැද්ද? වෙනස්ද නැද්ද? සිඩ්නි වල වෙනමම යුරෝප් ස්ටයිල් එකක් තියෙන්නේ. මිනිස්සු නාස්තින වැඩි, මම හිතන්නේ වියදමත් වැඩි. ඉතුරුවක් නැහැ සිඩ්නි වල මිනිස්සුන්ට. ඇයි? ඒ තරම් අර සෝෂලයිස් ක්‍රමවලට හුරු වෙලා ඔක්කොම මිනිස්සු ආයි ලංකාවේ යුරෝපේ යනම්මනම් එහෙම කියලා නැහැ. ඒ තලයට වැටුණට පස්සේ එහෙමම තමයි. දැන් අපේ ස්වාමීන් ඉන්න යාට බත් කන්න බෑ. යාට ෆීසම ඕනේ. සිද්ධි වලට හුරු වෙලා. දැක්කද? පීසගෙන තනිකරම ඕක කණ්ඩ ගියොත් එම කෙලින්ම ලෙඩ වෙලා heart attack ඇවිල්ලා brain stroke එන්නත් පුළුවන්. අධික තරබාරු ඇවිල්ලා සීනි වැඩි වෙලා sugar cholesterol ඔක්කොම වැඩෙනවනේ. නේ? ජාහින්සකෝ මේ බත් කටක් කන එක කොච්චර වටනවද කියන්නකෝ. මම කියන්නේ බත් කියන අමුතු මේ අරුමෝසන් කෑමක් කියන එක නෙමෙයි. නේ? දැන් අපේ සතර මහා ධාතු හැදලා තියෙන්නේ ලාංකීය ජානවලට අනුවනේ. නේ? ලාංකීය ජානවලට අනුව අපිට ටිකක් බත් කටක් ඕනේ සාමාන්‍යයෙන්. දැන් අර බත් ඇලර්ජික්. ෆීසම ඕනේ. බර්ගර්ම ඕනේ. දැක්කද? මේ පරිසර වල වැටෙන පස්සේ වෙනස් වෙන හැටි. කෑමක් වෙනස් කරාට නම් කමක් නැහැ. තේරෙනවද? කෑමක් වෙනස් වුණාට ලොකු හානියක් වෙන්නේ නැහැ කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් අනිත් ගතිගුණ දැන් ක්ලබින් වලට හුරු වුණොත් එහෙම විනාශයක් නේ. නේ? එස වෙනමම වෙනමම විදිහක දකින්නේ. වෙනම ලෝකයක්. යාට මේ ආගම දහම මේ පින් කරන මිනිස්සුන්ව දකින්න එක ලෙඩ්ඩු වගේ. මේගොල්ලන්ට පිස්සු ඔළුව හොඳ නැහැ. ඒතකොට මේ වචන කියලාත් එයාට රැස් වෙන්නේ මොකද්ද? දැන් යහපතේ හැසිරෙන මිනිස්සුන්ව විවේචනය කරොත් නේ? යහපත ප්‍රතික්ෂේප කළොත්, යහපත දොස් කිව්වොත්, ඒ වචනයක් ගානේ පුදුම විදියට පව් සිද්ධ වෙනවා. යහපත මම කරන්න ඕනේ නැහැ. මමම ඕගනයිස් කරන්න ඕනේ නැහැ. මමම ප්‍රධානත්වයේ ගන්න ඕනේ නැහැ. අනුන් කරා නම් ඇති මට ඒක දැකලා සතුටු වෙන්න. අනුන් කරා නම් ඇති ඒක මගේ එකක් කරගන්න. ඒකට ප්‍රඥාව තියෙන්න ඕනේ. තේරෙනවද? නමුත් පාප මිත්‍ර සමාජයට යටවෙන පස්සේ ශ්‍රද්ධාව නැති වෙනවා. ඊට පස්සේ ඒක නා සම්පූර්ණයෙන්ම අර හිතේ ඇකිලීමත් එක්ක එයාට යහපතට අවශ්‍ය ශක්තිය කායිකව මානසිකව උපදින්නේ නැහැ. ඒ පව්කම් වලටම නැඹුරු වෙච්ච මනසක්නේ. එතකොට පින කියන එක එයාට ප්‍රෝග්‍රෑම් වෙලා නැති නිසා එයාට ඒක නිකන් අමුතුයි. හරියන්නේ නැහැ. දැන් සමහරුන්ට බණ දාපු ගමන් නිින්ද යනවා. බණක් දාපු ගමන් නිින්ද යනවා. දැක්කද? සමහරුන්ට තද වෙනවා. බණක් දාපු ගමන් නිකන් අමනුෂ්‍යයාවේ සුණා වගේ යාට නිකන් යකා ආරූඪ වෙනවා. සමහර ගෙවල් වල එහෙම තෙරුවන් වඳින්න බෑ. ප්‍රශ්න හට ගන්න. ඒවටම උදව් කරන අමනුෂ්‍යයොත් ඉන්නවා. දැන් අපිට පේන්නේ මේ අපි වටා ඉන්න මිනිස් සමාජයේ විතරයිනේ. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා ගොඩාක් අමනුෂ්‍යයෝ කැමති කියනවා සත්තු මරණ අයට. ප්‍රාණඝාතය කරන අයට අමනුෂ්‍යයෝ ගොඩක් කැමති කියනවා. මේ බුද්ධ දේශනාව. ආටානාටිය. හොරුන්ට හොරකම් කරන අයට අමනුෂ්‍යයෝ හරියට සපෝට් කරනවා කියනවා. තුන්වෙනි සිල්පදේ කඩා ගන්න අයට හරියට සපෝට් අමනුෂ්‍යයන්ගේ. බොරුකාරයන්ට, රාරක්කු බොන අයට අමනුෂ්‍යයන්ගේ සපෝට්. එතකොට ඔය අතර ඉන්නවා සතුන් මැරීමට කැමති නැහැ. එතැන් විට අමනුෂ්‍යයෝ එයාට ලෙඩ දානවා. හොරකම් කරන්නේ නැහැ, ලෙඩ දානවා. තුන්වෙනි සිල්පදේ කඩා ගන්න නැහැ, මොනට ප්‍රශ්න ඇති කරනවා. බොරු කියන්නේ නැහැ, රාරක්කු බොන්නේ නැහැ. අමනුෂ්‍යයන්ගෙන් ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න ආපු නිසා තමයි සතරවරන් දෙවියන්ගෙන් ලැබිච්ච ආරාධනාවකට අනුව බුදුරජාණන් වහන්සේ ආටානාටිය කියලා බුද්ධ දේශනාවක් ලෝකෙට පෙන්වුවේ. ආටානාටිය දේශනාව ඒක සත්‍යයක්. ගුණධර්ම දියුණු කරනවාට අකමැති මේ මිනිස් ලෝකයේ ඉන්න අය විතරක් නෙමෙයි.
අමනුෂ්‍ය ලෝකෙත් කැමති නෑ ගුණධර්ම දියුණු කරන අයට. ඒ නිසා මෙත් සිතෙන් අහිංසකව පරිස්සමෙන් කට පරිස්සම් කරගෙන යන්න ඕනේ මේ ගමන. කවදාවත් තමන්ගේ ප්‍රතිපත්ති ලෝකෙට ප්‍රසිද්ධ කරන්න එපා. දන් දෙන්න, සමාජ සේවා කරන්න, උදව් කරන්න. නමුත් තමන් ගැන ලොකෝට කියාගෙන යන්න එපා. නැති ලෙඩ වැටෙනවා. බලන්න සීලය ගැන කියාගෙන යන්න බලන්න. කෙලිම හොම්බෙන් යන්නේ ආයි. සිල්පද නැති වෙන්න මොකක් හරි ලෙඩක් වැටෙනවා. තමන් භාවනාවක් කරගෙන යන්න ඒක ප්‍රසිද්ධ කරන්න. ඊට පස්සේ පහුදා ඉඳලා භාවනා කරගන්න බෑ. දැක්කද? මේක නොකර සද්ද යන ගමනක්. මේ නොකර සද්ද යන ගමනක් කියනකොට මට මතක් වුණා එදා හෙළදිව කියවලා තියෙනවද රොබර්ට් නොක්ස්ගේ? හරි ලස්සන පොතක්. සිංහල ඉංග්‍රීසි දෙකම තියෙන ට්‍රාන්ස්ලේට්. හරි. දැන් ඔන්න රොබර්ට් නොක්ස් කියලා කියන්නේ එංගලන්තෙන් ආපු නැවක කැප්ටන්ගේ පුතා. ඒ කාලේ සීතාවක රාජසිංහ රජුරුව තමයි ලංකාව පාලනය කළේ. මහනුවර රාජධානිය තිබ්බ කාලේ. රජුරුවන්ගේ බුද්ධ්‍යංශයට මේගොල්ලෝ එංගලන්තේ ඉඳලා ආවා මේ වෙළඳාමි. ලංකාව හරි පාළු දූපතක්. එතකොට රාජධානිය තිබ්බ රට මැද. අද වගේ ওই මුහුද අයිනේ නෙමෙයි. මේගොල්ලෝ ලස්සන දූපතක්. හරි ෂෝක් කියලා එනකොට රජුරුවන්ගේ අර හමුදාවට අහු වුණා. ඔක්කොම සෙට් එකම අරගෙන ගියා මහනුවරට. ඔක්කොම කුදලගෙන ගියා. හරිද? කුදලගෙන ගිහිල්ලා ඒ නැවේ කැප්ටන් එහෙම මලා. ඒක රොබර්ට් නොක්ස්ගේ තාත්තා. දැන් අනිත් අය නිදහස් සිරකාරයෝ හැටියට දැන් ලංකාවේ හිටිය ඇතැම් සුද්ද මොකද කළේ අපේ ලංකාවේ කාන්තාව එක්ක හිතවත් වෙලා ඒගොල්ලන්ව මැරි කළා. හරිද? රොබර්ට් නොක්ස් උග්‍ර කතෝලික ආගමිකයෙක්. දේව භක්තිකයෙක්. එයාගේ යාළුවත් එක්ක කතාවක් ඇති කරගත්තා මේ රටේ ගෑනුන් වනම් අපි වඳින්න ඕනේ නැහැ. පණ බේරගෙන ලංකාවට යන්න ඕන කොහොම හරි. අවුරුදු 19ක් හිටියා ලංකාවේ හිරකාරයෙක් හැටියට. දැන් මේගොල්ලෝ කාලයක් ඉන්නවා. දැන් මේගොල්ලෝ හැන්ඩික්‍රාෆ්ට් මොන හරි ඉතින් ඔය හදනවා වියනවා පොඩ්ඩක් වීදම් කරලා කීයක් හරි හොයා ගන්නවා. ඔය අතරේ අවස්ථාවක් ලැබිලා මේගොල්ලෝ මොකද කළේ හිමීට මහනුවර නගරෙන් ඈතට ගියා. දැන් මේගොල්ලෝ ගොඩක් කල් ඉන්න නිසා සැක නැහැ. පැනලා යයි කියලා. හරිද? දැන් ගිහිල්ලා කොහොමද දඹුල්ල පැත්තට ගියා. දඹුල්ල පැත්තෙන් යනකොට මේකට අහුණා මල්වතු ඔය වැටෙන්නේ කෙලින්ම පුත්තලමේ මුහුදට. දැන් මල්වතු ඔය දිගේ රොබර්ට් නොක්ස් සහ යාළුවා දෙන්නම දැන් යනවා. මේගොල්ලෝ බැලුවා මේ ගඟ ගලන්නේ මොන පැත්තටද? ගඟ ගලන්නේ මේ පැත්තට. එහෙනම් මේ පැත්තේ තමයි මුහුද තියෙන්නේ. පහළ පැත්තටනේ ගඟ ගලන්නේ. දැන් මේගොල්ලෝ දවස් ගණන් යනවා. කැලෑවේ වලස්සු ඉන්නවා. එහෙනම් චද්දන්ත හස්තියෝ ඉන්නවා. දිව්‍යයා ඉන්නවා. දැන් පණ බේරගෙන යන ඔය අතර මිනිස්සුන් දැක්කම හැංගෙනවා. දවසක් මොකද කළේ? මේගොල්ලෝ මෙහෙම අර මල්වතු ඔය අර වැලි පාර දිගේ යනකොට අර සුදු වැලි තලාව දිගේ යනකොට මිනිස්සුන්ගේ කටහඬක් ආවා. දැන් මේගොල්ලෝ පැනලා යන නිසා හිතේ සැකේ තියෙනවා. රජ්ජුරුව ඔත්තුකාරය ඇවිල්ලා අපි ආයිමත් කුදල්ලගෙන යාවිද කියලා. රොබර්ට් නොක්ස් යාළුවා මොකද කළේ? තියෙන වෙන රූස්ස ගහකට නැග්ගා. ගහකට නැගලා බැලුවා ටිකක් වෙලා හිටියා. කවුරුත් නැහැ. ඒතර මේගොල්ලන්ට හිතුණා එහෙනම් අපිව අල්ලන්න මේගොල්ලොත් හැංගිලා ඉන්නවද දන්නේ නැහැ. රෑ එළි වෙනකම්ම ගහ උඩ හිටියා. පාන්දරින්ම මේගොල්ලෝ ගහෙන් බිමට බැස්සා. රොබර්ට් නොක්ස් කිව්වා මිත්‍රයා අපි මෙතන ඉඳලා ගමන වෙනස් කරන්න ඕනේ. කොහොමද ඒ ගමන වෙනස් කරන්නේ? මේක නේ පාර. නෑ මේක තමයි පාර. නමුත් අපි මෙතෙන් සිට යන්නේ වැලිතලාවේ ඉදිරියට නෙමෙයි. රිවර්ස් එකට කිව්වා. දැක්කද? දැන් ඉදිරියට ගියාම අඩිපාර හිටින්නේ කොයි පැත්තටද? ඉස්සරහටනේ. මේගොල්ලෝ රිවර්ස් ගියා. ඒ කියන්නේ මල්වතු ඔය ගලන පුත්තලම් පැත්තටම ගොඩක් දුර යනකම් රිවර්ස් එකටම ගියා. ඊට පස්සේ කැලේට අහු වෙලා කොහොම හරි 40 ආරම කියලා කියන්නේ පුත්තලම ජැටියට පැනගත්තා. ඒතකොට ලන්දේසින් හිටියේ පැත්තේ. මම මේ කතාවෙන් ගත්තේ දැන් බලන්න සතුරන්ට අර හමුදාවට අහු නොවෙන්න රොබර්ට් නොක්ස් අනුගමනය කරපු වැඩපිළිවෙල හරිද නැද්ද?
බැලූ බැල්මට පේන්නේ අඩි තියෙන්නේ මේ පැත්තට මුන් ගිහිල්ලා තියෙන කොයි පැත්තටද? අර පැත්තට. ඒතර හතුරට අපි ඈත් වෙනවා. ධර්මයේ හැසිරෙන කෙනාත් රොබර්ට්නොෆ්ස්කි ක්‍රමය අනුගමනය කරන්න ඕනේ. දැක්කද? සිල් රකින්න ලෝකෙට කෑ ගහන්න එපා. සිල් රකින්න ලෝකෙට ප්‍රසිද්ධ කරන්න එපා. භාවනා කරන්න ලෝකෙට කෑ ගහන්න එපා. ලෝකෙට ප්‍රසිද්ධ කරන්න එපා. ගුණධර්ම දියුණු කරන්න ලෝකෙට කෑ ගහන්න එපා. ප්‍රසිද්ධ කරන්න එපා. ඒතර ගමන ලේසි. ඇයි අපි අනුන්ට ගොදුරක් බවට පත් වෙන්නේ? ඇයි අපි අනුන්ට ගොදුරක් බවට පත් වෙන්නේ? නේ? අපි කාගේවත් හතුරෝ වෙන්න හොඳත් නැහැ. කාගේවත් ගොදුරු වෙන්න හොඳත් නැහැ. කියන්නේ ඔබ කාගේවත් හතුරෙක් වෙන්නත් එපා. කාගේවත් ගොදුරක් වෙන්නත් එපා. අහිංසකව ගුණධර්ම දියුණු කරන මෙත්සිතෙන් යන්න මේ ගන්න මෙත්සිතෙන්. මේ ධර්ම මාර්ගයේ යන්න තියෙන මෙත්සිතෙන්. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවේ හැම විටම තිබ්බ වචනයක් තමයි සුඛී හෝතු. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. දැක්කද? දැන් රතන සූත්‍රෙම තියෙන්නේ ඒතේන සත්‍යේන සුවත්ති හෝතු. මේක සත්‍යයි. සෙත් වේවා. මෙත්සිතනේ. බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී භාවනාව තියෙන රතන සූත්‍රය තුල. දැක්කද? සුවත්ති හෝතු කියන්නේ යහපතක් වේවා, සෙත් වේවා. එහෙනම් මේ ගමන යන්න තියෙන තද සිතින්ද, මෙත් සිතෙන්ද? මෙත් සිතෙන් කියන්නේ නිවටව නෙමෙයි, එනියාලුව නෙමෙයි. බයේ ගුලි වෙලා හැංගිලා නෙමෙයි නෑ. ධර්මයේ හැසිරෙනකොට පර්සනැලිටි එකක් එනවා. තමන්ට තමන් ගැන හොඳ හැඟීමක් එනවා. ඒක හැබැයි කාවත් රිද්දන එකක් නෙමෙයි. කාටවත් පීඩාවක් දෙන එකක් නෙමෙයි. ඇයි මේක මිඩල් පාත්නේ? තමන්ට වදයක් වෙන්නෙත් නෑ. තමන් අනිත් අයට වදයක් වෙන්නෙත් නෑ. එයා සෙන්ටර් වෙලා මධ්‍යම ප්‍රතිපදාවෙන් යන්නේ ගමන. ඔබ උනත් හුරු වෙන්න. ඔබට වදයක් වෙන්නත් එපා. ඔබ අනිත් අයට වදයක් වෙන්නත් එපා. මම දැන් ඔය ගොඩාක් තරබාරු සිරුරු තියන අයට කියන කතාවක් තියෙනවා. ඒ තමයි මං ගැන වැරදියට හිතනවා එකකින්. ඒ සමහරුන්ගේ එන තඩි ඇඟවලනේ. එන වදයක් අනාගතේ කරුමයක්. තමන්ට කරුමයක් වීමට නියමිතයි කියන්න හොඳම ලක්ෂණය තමයි අධික තරබාරුව, ඕවර්වේට් එක. තේරෙනවද? දැන් මට අධික තරබාරුව ආවට පස්සේ තමන්ට පොඩි දුරක් පයින් යන්න පුළුවන්ද? පොඩි පඩිපෙළි ටිකක් නැග ගන්න පුළුවන්ද? තවත් කෙනෙකුට උපකාරයක් කරන්න පුළුවන්ද? නේ? බෑ. නිදාගත්තට පස්සේ පැත්ත පළාතක ඉන්න බෑ. නේ? මේ ගොඩාක් අය පුදුම මේ මානසිකව විඳවන විඳවිල්ලක් තමයි ගෙරවීම. ඒ අධික තරබාරුව තියන අයට ගෙරවීම කියන එක ස්වභාවිකවම එන එකක්. දැක්කද? නිසා ඔබේ ශරීරයේ බර වැඩි කරගෙනවත් ඔබට වද දෙන්න එපා. අනිත් අයට වදයක් වෙන්නත් එපා. අඩුවෙන් කණ්ඩ ඔන්න මේ හොඳ උපදෙස් ටිකක් තියෙනවා. ටික වෙන්න කණ්ඩ. ටික වෙන්න කතා කරන්න. හරිද? අවශ්‍ය නින්ද ලබා ගන්න. පුළුවන් හැම වෙලාවෙම ටික ටික හරි භාවනාවක් කරගන්න බලන්න. ඒ හතරවෙනි එක නම් හාමුදුරනේ කරන්න බෑ, අනිත් ටික ඔක්කොම කරන්න. ඒව නේද? නෑ ඒකට එන්න වෙනවා. චුට්ට මානසික අභ්‍යාස කරන්න වෙනවා. කතාව අඩු නම් හිත පරිස්සම් වෙනවා. කතාව වැඩි නම් හිත විසිරෙනවා. දැන් මේක කතා කරනවා එක. අපි බලමු ඉදිරියට යමු. එතන මෙතන තියෙනවා. කෙනෙක් කුසීත වුණාම සිතේ විසිරිච්ච බව වැඩි වෙනවා. දැන් මම නිින්ද වැඩි වුණාට පස්සේ හිත අවුල් වෙනවද නැද්ද? ඒ කියන්නේ අවශ්‍ය නිින්දක් තියෙනවා. සමහරු නිින්ද ඕනකට වඩා නිදා ගන්නවා. ඕනකට වඩා නිදාගත්තට පස්සේ හිත අවුල් වෙනවද නැද්ද? කියන්න බලන්න. මෙහි සීතල වැඩි නිසා දැනෙන්නේ නැද්ද දන්නේ. නෑ නිින්ද වැඩි නම් හිත අවුල් වෙනවා. Tamanට එන පසුතැවිල්ලක්. යකඩෝ මෙච්චර වෙලා ගියානේ, මෙච්චර නිින්ද ගියානේ. අනික දැන් කරන්න තියෙන අත්‍යවශ්‍යම දේවල් මගහැරෙනවා. නේ? තමන් ගැන හොඳ හැඟීමක් එන්නේ, ආත්ම විශ්වාසයෙන් ඉඳ වැටෙනවා. දැක්කද? එතකොට හිත විසිරෙනවා. ඒතර කම්මැලි වුණාම හිත විසිරෙන නිසා ඒ කෙනාර හිතේ විසිරීමට විකල්ප හොයනවා.
හිත විසිරෙනකොට අපි ගන්න විකල්පේ මොකද්ද? ගත්ත ෆෝන් එක අතට මොනවාරි බලාගෙන ගියා. විසිරිච්ච හිත මොකද උනේ? තවත් අවුල් වෙලා ගියා. නැත්නම් දාගත්තා මොකක් හරි ටීවී සීරීස් එකක් නේ? නැත්තම් නිවුස් කියලා කියන්නේ හිත අවුල් කරන්න තියෙන අංක එකේ සාධකයක්. තේරෙනවද? අවශ්‍ය නිවුස් එක ගන්න. දැන් නිවුස් බලන ක්‍රමයක් තියෙනවා. ඒකත් කියලා දෙන්න එපේ. හරිද? නිවුස් බලන ක්‍රමයක්. දවස ගානේ ඕනේ ඒක. දවසට එක සැරයක් ඇති නිවුස් එක ගිහි ඔබට. දැන් මම නම් මෙහෙට ආවිල්ලා මාස 3කට කෙට්ටොයි. ලංකාවේ නිවුස් එක දවසයි බැලුවේ. ඇවිල්ලා පස්වෙනි දවසේ දෙරෙන් නිවුස් එක බැලුවා. ඊට පස්සේ මට හිතෙනවා ඕනේ නැහැ. ඊට ඕනෙම නැහැ. ආයි ඕන උනෙත් නැහැ මට. දැන් අනිත් ස්වාමීන්වහන්සේලා මට එක එක කියනවා අනිත් අය. මෙහෙම එකක් වෙලානේ වැහැලානේ. ගස් කඩන් වෙරළනේ මං කිව්වා එහෙම දා. දැන් මට නිවුස් එක ආවද නැද්ද? දැන් මට නිවුස් එක ආවද නැද්ද? දැන් මම නිවුස් බලලාද? නිවුස් බලන්න ඕනේ නැහැ. සමාජයෙන් අපිට ලැබෙන නිවුස් ටික ඇති. එන දැන් මෙහි වෙදර් රිපෝට් එක නම් අනිවාර්යෙන් බලන්න ඕනේ. මෙහි හුළඟ එනවා. සීතල එනවා. එකපාරට රස්නේ එනවනේ. ඒක අත්‍යවශ්‍යයි. අනික වෙදර් රිපෝට් එක බලුවා කියලා අපේ මනස අවුල් වෙනවද? නෑ. ඔය දේශපාලනේ පාර්ලිමේන්තුවේ විස්තර අනිත් ඒවා ඔක්කොම නිකන් එන අවුල්නේ. නේ? මිනිස්සුන් කෙලසපුවා, දූෂණය කරපුවා, නේ මර්ඩර් කේස්. ඔය ඔක්කොම අපිට ඕනේද? දැන් ඔය ෆොරේන් නිවුස් කියලා අපිට ඔක්කොම ඕනේද කියන්නකෝ ලෝකේ? දැන් ඉකොනොමි එක දැනගන්න නම් මොන හරි එහෙම බලුවට කමක් නැහැ. ඩොලර් රේට් එක කොහොමද කියලා. බිස්නස් කරන අය සියලුම නිවුස් ඕනේ. ඒක මතක තියාගන්න. ඒක නිසා අපි අර කම්මැලි වුණාම හිත අවුල් වුණාට පස්සේ ඊළඟට ගන්න විකල්පේ තමයි මොනවාමරි ඇහෙන් කනෙන් අලුත් අරමුණක් හොයනවා. ඒ ඇහෙන් කනෙන් ගන්න දේ ඒ කාන්තේම අසංවර දෙයක්. අනවශ්‍ය දෙයක්, තේරුමක් නැති දෙයක්. දැක්කද? දැන් වඩේ මානසික ලෝකයේ දූෂණය වෙන පිළිවිල බුදුරජාණන් වහන්සේ මේක හරියටම දශමයට කියනවනේ. මේ වගේ විග්‍රහයක් නම් වෙන කිසි කෙනෙකුට කරන්න බෑ. තේනවද? දශමෙන් උන්වහන්සේ විස්තර කරනවා මේක. අපි බලමු ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ අර අසංවර වීම නිසා මොකද දන්නා වෙන්නේ? අසංවරයට අදාළ දේවල් මෙයාට කරන්න හිතෙනවා. අසංවරයට අදාළ දේවල් මෙයාට කරන්න හිතෙනවා. අසංවරයට අදාළ දේවල් කළොත් සිල් ටික රැකෙයිද සිල්පද කැඩෙයිද? කියන්න බලන්න. එහෙනම් සිල්පද කැඩෙන්නේ මොකක් නිසාද? කලින් කිව්වද මම? උත්තරේ මොකද්ද? අසංවරය නිසා. අසංවර හින්දාමයි සිල් කැඩෙන්නේ. අසංවර නැත්තම් සිල් කැඩෙන්නේ නැහැ. සිල් කැඩෙන්න විදිහක් නැහැ. සංවරයේ එක්ක තියෙන ඉවසීම. අසංවරයේ එක්ක තියෙන නොඉවසීම. සිල්පද කැඩුනා නම් කැඩුනේ ඉවසන්න පුළුවන් තැනකද ඉවසන්න බැරි තැනකද? දැක්කද? කොච්චර මනෝවිද්‍යානුකූලයිද බලන්නකො මේ විග්‍රහය. නේ? සිල්පද කැඩුනේම අසංවර වෙච්ච තැනක. අසංවරයේ සමග තිබ්බ එකම එක සාධකය තමයි ඉවසීම නැතිකම. ඔන්න ඒකට කියනවා සිල්පද ගහලා ගියා, දුස්සීල වුණා කියලා කියනවා. මේ කෙනා දුස්සීල වූයේම දැන් Taman දැන් අසංවර වුණා. දැන් තමන්ගේ සිල්පද කැඩිලා. දැන් මෙයාට සිල්පද කැඩුනහම සිල් රකින්න පිරිසක් අතරට යන්න හිතෙනවද? කියන්න බලන්න. දැන් තමන් ඇතුළාන්තෙන් සිල්පද හානි කරගෙනනම් තියෙන්නේ. සිල්පද කැඩිලා නම් දැන් මෙයාට සිල්ලතුන් ගුණෝතුන් අතරට යන්න හිතෙනවද? ගියත් එයා ඉන්නේ හිතේ එකඟ බවින්ද? තේරෙනවද? බුදුරජාණන් වදාරනවා දුස්සීල වීම නිසාම දැන් මේ කිනාට ආර්යයන් දැක්මට අකමැති බව ඇති වෙනවා. දැන් අර පිළිවෙත් පුරන සිල් ගුණදම් පුරන අය අතරට යන්න දැන් මෙයාට හිත දෙන්නේ නැහැ. හිතේ චකිතයක්. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ආර්යයන්ගේ ධර්මයේ අසනු අකමැති බව මෙයාට ඇති වෙනවා. ඊට පස්සේ අර බණ අහන්න හිතෙන්නේ අපෝ ඔය හාමුදුරුවෝ කොච්චර හරි ඉතින් ඔය එපා කියලාමයි කියන්නේ කොච්චර හරි. සීම මෙලෝ රහක් නැහැ කියලා හැමෝනේ කියන්නේ. නේ?
සමහරුන් ධර්මයේ කියන එක මෙලෝ රහක් නැහැ. නමුත් ලෝකේ රසවත්ම දේ මොකක්ද කියලා ඔබ දන්නවද? මොකද්ද? සබ්බ රසං ධම්ම රසං. සියලු රස ඉක්මවා යනවා. මොන රසයටද? ධර්ම රසයට. මේ රසයට හුරු වුණොත් මීට වඩා රසයක් නැහැ. තේරෙනවද? අර මේකට අපි මනසෙන් එන්න ඕනේ. එහිපස්සික කියන්නේ ඒකනේ. අපි මානසිකව එන්න ඕනේ මේ ධර්මයේ වෙත. එතකොට තමන්ට තමන්ව පේන්න ගන්නවා. ඕපනයික. තමන් මානසිකව ධර්මයට ආවහම තමන්ට තමන්ව පේන්න ගන්නවා. තමන්ට තමන්ව පේන්න ගන්න එක කොයිතරම් හොඳයිද නේ? නේ? සාමාන්‍යයෙන් වැඩිපුර අපිට අපිව පේනවද? ඒක මේ වගේ. හිතන්න දැන් මෙතනින් පෙරහැරක් යනවා. හිතමුකෝ අපි මේ දල්ලා පෙරහැරම කියලා. දැන් ඔන්න මේ ඔක්කොම පෙරහැරේ නටනවා. සසංගමලි ලී කෙලි ගහනවා. නෝනා කලගෙඩි නටුව. ප්‍රසාද් මහත්තයා කාවඩි. නෝනා සේසතක් කරයි යනවා. මේ අනිත් අයත් මොන හරි ඇතා පිට යනවා. දැන් පෙරහැරේ යනවා. දැන් මම පෙරහැර බලනවා. හරිද? දැන් පෙරහැර පේන්නේ පෙරහැරේ නටන අයටද පෙරහැර බලන අයටද? කියන්න බලන්න. ඔය කතාව අපේ ජීවිතේට අදාළයි. තේරෙනවද? මාව පේන්නේ මට නෙමෙයි. මාව පේන්නේ ඔබට. ඇයි? මම පෙරහැරේ නටාගෙන යන කෙනා. දැන් මම කොහොමද ඉන්නේ කියන එක මට වඩා පේන්නේ කාටද? ඔබට. ඔබ පෙරහැරේ නටාගෙන යනකොට ඔබ පේන්නේ කාටද? ඔබට වඩා. ඔබත් එක්ක ඉන්න අයට. මොකද්ද මෙයා නටන නාඩගම? එහෙම කියනෝනේ. බලමු මෙයා මොකාටද එන්න හදන්නේ කියලා. බලමුකෝ මෙයා කොහොම කරගෙන ගිහිල්ලා. දැක්කද? ඒක නිසා බුදුදහමෙන් කරන්නේ ඔබට ඔබව පෙනෙන්නට සලස්සනවා. ඒක වටිනවද නැද්ද? ලෝකේ ඔය ගොඩාක් විෂයන් තියෙන්නේ ප්‍රසන්ටේෂන්. අනිත් අයට ඉදිරිපත් කිරීමක්. තේරෙනවද? බුදුදහමේ ප්‍රසන්ටේෂන් එක තියෙන්නේ කාගෙත් එක්කද? තමන් එක්ක. තමන් ප්‍රසන්ට් කරන්නේ තමන්ව. තමන්ට තමන්ව පේන්න ගන්නවා. දැක්කද? තමන්ට තමන්ව පේන්න ගත්ත දවසට තමයි ඔබ ධර්මයට පැමිණියා කියලා කියන්නේ. එතෙන් සිට ඔබ හැදෙනවා. එතෙන් සිට ඔබ ආයි අමුතුවෙන් ඔබගේ පස්සේ ගිහලා හොරල්ලන්න දෙයක් නැහැ. ඇයි? දැන් ඔබ තේරුම් අරන් ඉන්නේ. කරුණාකරලා ඔබව තේරුම් ගන්න. ඔබ කියනවා ඔයා මාව තේරුම් ගන්නකො. නෑ ඔබව තේරුම් ගන්න. ඔබව තේරුම් ගන්න තරමටම ඔබ වටා ඉන්න ඔබව තේරුම් ගනි. ගිහිගෙදරයට අමාරුයි මේ කියන එක. නමුත් වෙන විකල්පයක් නැහැ. මේ කියන ක්‍රමයේ ගිහිගෙදරයට අමාරුයි. නමුත් වෙන විකල්ප මාර්ගයකුත් නැහැ. පැහැදිලිද? අපි ඊළඟ කොටසට යමු. දැන් අර ආර්යයන් දකින්නට අකමැති නිසා ආර්යයන්ගේ උපදෙස් පිළිපදින්නට අකමැති වෙනකොට මොකද වෙන්නේ? දැන් මෙයා ගැටිලා දොස් කියන්න ගන්නවා. යාළුවෝ අපිව හදන්න මෙතන කියලා. එහෙම වෙනවද නැද්ද? දැක්කද? අවුල හට ගන්න විදිය. බුදුරජාණන් වහන්සේ පුදුම එක්ස්පෙරිමන්ට් එකක් කරලා තියෙන්නේ. පුදුමයි ඒක. ඒක එක්ස්පෙරිමන්ට් එකකට වඩා උන්වහන්සේගේ අවබෝධය. දැක්කද? පුදුමයි ආයි. දැන් අර තමන් කරන පව්කම් වලට අනුබල නොලැබෙනකොට ඒකට චියර් නොකරනකොට ඒකට විරුද්ධව කතා කරන අය තමන්ට පේන්නේ කවුරු වගේද? මිතුරු වගේද? හතුරු වගේද? හතුරු වගේ මේ තියෙනවා. දැන් ඊට ගැටලා දොස් කියන්න ගන්නවා. ඔහු ගැටි දොස් කියන විට ඔහුගේ සිහි මුලා වෙනවා. ඇයි ආරිපවාදත් වෙන්න පුළුවන් නේ? ඔබ මෙන්න මේක මතක තියාගන්න. ආරිපවාද කියලා කියන්නේ මේ පැවිද්දෙකුට බයින එක විතරක් නෙමෙයි. හිතන්නක මේ ගිහි සමාජෙ හිත හදාගෙන අහිංසකව සිල් රැකගෙන යනවා කියලා කෙනෙක්. එයාට පවා අපි දොස් කියන්න හොඳ නැහැ. පැවිදි වෙච්ච මම පවා ගිහි ඔබ පිළිවෙත් පුරනවා නම් දොස් කියන්න හොඳ නැහැ. තේනවද? ඒක මගේ මහානකමට හානි කරයි. ධර්මයේ හැසිරෙනවා කියන එකට ඇඳුම නෙමෙයි අදාළ වෙන්නේ. මිනිස්යාගේ අව්‍යාජ පිරිසුදු මානසිකත්වය. ඒක පැවිද්දෙක් තුළ තියෙන්නත් පුළුවන්, ගිහි කෙනෙක් තුළ තියෙන්නත් පුළුවන්.
ගුණධර්ම දියුණු කරන අය ගැන වැරදි හිතන්නම එපා. අඩුපාඩු තියෙන්න පුළුවන්. පර්ෆෙක්ට් නෑ. පර්ෆෙක්ට් කියලා කියන්නේ රහතන් වහන්සේ. තේරෙනවද? පර්ෆෙක්ට් කියලා කියන්නේ එකම එක පිරිසකටයි. එක්කෝ සම්බුද්ධ, එක්කෝ පසේ බුදු, එක්කෝ රහත්. එතන මෙහාට කවුරුත් පර්ෆෙක්ට් නෑ. යම් යම් අඩුපාඩු තියෙනවා. අඩුපාඩු කියලා කියන්නේ පව්කම් කරනවා කියන එක නෙමෙයි. මොන හරි තියෙන දෝෂ. තේරෙනවද? එතකොට රහතන් වහන්සේලා විතරනම් පර්ෆෙක්ට්. මේ ලෝකය ගැන අපි බලන්න ඕනේ තරහෙන්ද අනුකම්පාවෙන්ද? අනුකම්පාවෙන්. අන්නේ ලෝකානුකම්පාව ඇති කරගමු අපි. මේ හිතක් දියුණු කරන්න තියෙන ලේසිම ක්‍රම මම මේ කියන්නේ. හිතක් දියුණු කරන්න තියෙන මම මුලින් කිව්වා මෙත් සිත ඉස්සරහට දාගෙන මේ ගමන යමු. තේරෙනවද? ඒ වගේම අනිත් අය ගැන අපි අනුකම්පාවෙන් හිතමු. ඔව්ටි අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ වගේ ඔබත් එක්ක සමීපයේ ඉන්න අය අතින් අඩුපාඩු වෙන්න පුළුවන්. කරුණා කළා සමාව දෙන්න. වැරදි වෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු වෙන ඔබේ හස්බන්ඩ් රහතන් වහන්සේ කෙනෙක් හැටියට පව් නොකරන හස්බන්ඩ් කෙනෙක්. පව් නොකරන වයිෆ් කෙනෙක්. නෑ අඩුපාඩු වෙන්න පුළුවන්. මේ ඩිවයිසස් එක්ක ඉන්නේ මේ දේවල් තියෙනවා. ආශ්‍රය කරන සමාජයේ හැම කෙනෙක්ම ධර්මයේ නෙමෙයි කතා කරන්නේ. එතකොට පුංචි අත්වැරදි අඩුපාඩු වෙන එක ස්වභාවිකයි. තේරෙනවද? එතකොට අපි වටා ඉන්න අයට සමාව දිය යුතුයි. ඒ පර්ෆෙක්ට් නෑනේ. ඒ කියන්නේ රහත් නෑ. පර්ෆෙක්ට් කියන වචනේ වතේ තියන රහත්. හරිද? රහත් නෑ. ඔබ ඉන්නේ රහතන් වහන්සේලා පිරිසක් එක්ක නෙමෙයි. දැන් අපි සංඝයා තලයේ ඉන්නකොට යම් යම් අඩුපාඩු තියෙනවා. කෙනෙක් වත් පිළිවෙත් කරනවා, කෙනෙක් මග අරිනවා. අපි මග අරින කෙනෙක් එක්ක ගැටෙන්නේ නැහැ, අනුකම්පා කරනවා. පව් වත් පිළිවෙත් වලින් පින් කරගන්න ක්‍රමේ තාම තේරුම් ගන්නෑ. පව්. ඒ පව් කියන වචනේ තුල බලන්නකො. මෛත්‍රිය තියෙනවනේ. දැක්කද? කෙනෙක් හොඳටම පින් කරගන්න අවස්ථාවේ මග හරිනවා. දැන් මට මතකයි එහෙම මගේ පැවිදි සහෝදරයෙක් හිටියා. මම සෑහෙන සංඝ පිරිසක් එක්ක හිටපු කෙනෙක්. දැන් අපි පොදුවේ වත් පිළිවෙත් කරන දවසට මෙයා අපිව දැක ගිහිල්ලා වාඩි වෙනවා මෙහෙම එරමිනියක් ගොතාගෙන භාවනාව. මම දවස් කිහිපයක් කිව්වා මේ වත් පිළිවෙත් කරන වෙලාවට ඔයා භාවනාව දාගන්න එපා. ඔයා සංඝයාත් එක්ක එකතුලා ඒක කරන්න. ඒතර ඒක තමයි ඔයාගේ භාවනාව. මොකද්ද භාවනාව? එතන ඔයාට මෙත්සිත, පරෝපකාරය, සමගිය, සහෝදරත්වය, හිතවත්කම, සහකම්පනය. හරිද? මං කොයා මේක අතහැරලා කරන භාවනාව මොකද්ද? ඇහුවේ නැහැ. හිතුවක්කාරය මුරණ්ඩුයි. අනේ සිවුරු ඇරියා. දැක්කද? එහෙම දේවල් වෙනවා. ඉතින් ඒක නිසා අපි ඉන්නේ පරිපූර්ණ මිනිස් සමාජයක නෙමෙයි. පරිපූර්ණව ගුණධර්ම දියුණු වෙච්ච අඩුපාඩු තියෙන්න පුළුවන්. යම් අත්තරදි වෙන්න පුළුවන්. නිසා අපි යාළට සමාව දෙන්න ඕනේ. ඒ වගේම අපි යාළගෙන් සමාව ගන්නත් ඕනේ. ඒ අපිනුත් වැරදි වෙන්න පුළුවන් නේ. හිතුවක්කාරව අහංකාර වෙන්න එපා. සමාව ගන්න. සමාව ගත්තාම දෙන්නෙක් නිදහස් වෙනවා. සමාව ගත්තාම කී දෙනෙක් නිදහස් වෙනවද? දෙන්නෙක් නිදහස් වෙනවා. කවුද දෙන්න? තමන් ගැන වැරදියට හිතුව කෙනාත් නිදහස් වෙනවා. තමනුත් තමන්ගෙන් නිදහස් වෙනවා. ඒ තමන්ගේ අහංකාරකමෙන් හිතුවක්කාරකමෙන් නිදහස් වෙනවනේ. එහෙනම් සමාව ගන්නවා කියන එක හොඳයිද නැද්ද? සමාව දෙනවා කියන එකත් හොඳයි. දැන් එහෙම සිද්ධියක් වුණා තාත්තයි පුතයි. පුතා හරිම හිතුවක්කාරයා. කියන දේ අහන්නේ තාත්තට ගරු කරන්නේ. තාත්තා හරි මධ්‍යස්ථ නිවිච්ච මිනිස්සයා. පුතා ඉන්ටර්නැෂනල් ඉගෙන ගත්තා. පුතා කිව්වා මම ඉන්නේ ඔයා ළඟ. මම යනවා මේ රට දාලා ඇමරිකාවට. හරිද? තාත්තා කෝ එපා ඔයා යන්න. නෑ ඔයා කියන දේ මං අහන්නේ මං යනවා. එහෙම කිව්වා. හරිද? දැන් තාත්තා දැන් පුතාගේ හිත බලන්නේ මේ. යන්න එපා කියන එක නෙමෙයි පුතාගේ හිත පරීක්ෂා කරනවා. තාත්තා වැඩි හිටියනේ. දැන් ඔන්න එයා ටිකට් ඔක්කොම හරි. දැන් ගමන යන්නේ හෙට. දැන් මෙයා කොහොමත් රෑ වෙලා ගෙදර එන්නේ. ක්ලබින් ගිහිල්ලා කරලා එන්නේ එහෙම එන්නේ. හරි. දැන් මෙයා එදා එනකොට මෙයා දැම්ම ලයිට් එක.
තාත්තා ඉන්නවා. කොෆි ටේබල් එකේ වාඩි වෙලා. ඔයා නිදි නැද්ද තාම? නෑ තු ඔයා තාම එන්නේ නැතුව මම නිදාගන්නේ නෑනේ. විකාර නිදාගන්න. මම හෙට යනවා. ඔයා මට කිව්වනේ ඉතින්. ඔයා ඉතින් මං කියන දේ අහන්නේ නෑනේ. මේ මොකද්ද මේ? කියලා හෙව්වා. බෑග් එකක් නෙමෙයි මේක. මොකටද මේවා? ඔයාට මම ගෙනියන්නද? ඔයා ට්‍රැවල් කරන්න ආසයිනේ. මං ඔයාට තාත්තයි කියන්නේ දැන් පුතා කියන දේ අහන්න නැතුන පුතාට ආදරේ. දැන් ට්‍රැවල් බෑග් එක ගෙනල්ලා. ඊට පස්සේ මෙහෙම අර කොලයකට තියලා මේ මොනවද මේ? සල්ලි. නෑ සල්ලි තියෙන මට ඔයාගේ සල්ලි ඕනේ නෑ. මේ සල්ලි ටික ගන්න. කමන්නේ තාත්තා දෙන සල්ලිනේ. ඔයාට උමනා වේ. ඔයාගේ ළඟ සල්ලි තියෙනවා කියලා මම දන්නවා. නමුත් ඔයාට මේක ඕන වෙයි. ඊට පස්සේ දැන් මෙයාට දුක හිතුණා. තාත්තට මෙච්චර රිද්දාදී තාත්තා මට රිද්දුවේ නෑ. හරිද? තාත්තා ගැන මම මෙහෙම තදින් හිතද්දි තාත්තා මං ගැන හිතුවේම දරු සෙනෙහසේ මෘදු මොලොක් විදිහටයි. මෙයා කියනවා මම යන්නේ නෑ ඇමරිකාවට. මම ඉන්නවා. තාත්තක පුතේ. ඔයා ලෝකෙ බලන්න ආසයිනේ. ඔයා ට්‍රැවල් කරන්න ආසයිනේ. ඔයා ලෝකෙ ඕන තැනක යන්න. ඔයා මෙන්න මේක මතක තියාගන්න. මගේ පුතා හොඳ පුතෙක් වුණත් නරක පුතෙක් වුණත් ඔයාගේ තාත්තගේ හදවතේ දොරටුව 24 පැයම ඔයාට විවෘතයි. මගේ පුතා ලෝකේ හොඳම කෙනා වුණත් ලෝකේ නරකම කෙනා වුණත් ඔයා මගේ පුතා. මගේ පුතේ මං ඔයාව පිළිගන්නවා. ඔයාගේ තාත්තගේ හිතේ දොරටුව ඔයාට 24 පැයේ විවෘතයි. දැක්කද? එකකින් ගන්න ලොකු කතාවක් නැද්ද? දැක්කද? ඔබට අනිත් අයව හැඩගස්සන්න බැයි නම් ඔබේ ක්‍රමයට ඔබ එයාලගේ ක්‍රමයට හැඩගැහෙන්න. ලේසිම ක්‍රමයක. ඔබේ ක්‍රමයට ඔබට තවත් කෙනෙක්ව හැඩගස්සන්න බෑ. ඔබ මධ්‍යස්ථ වෙන්න. තේනවද? මුලින්ම කියලා බලන්න. ඇඩ්වයිස් කරන්න. කදින් කියන්න. එයාගේ ක්‍රමයට මෙයා යනවනම් තවත් ගැටෙන්න එපා. පුද්ගලයාව හිමි කරගන්න එපා. ඒ කියන්නේ ඔබ එයාව අතහැරලා දැම්මොත් එයා ගැන හොයන ලොකුම කෙනා යාට නැති වුණා වෙනවා. ඒක පාඩුවක්. විශේෂයෙන් දෙමව්පිය දරුවෝ. දරුවන් හදනකොට දෙමව්පිය මේක මතකම තියාගන්න. දරුවෝ මොන තත්ත්වෙ හිටියත් ඒ ඔබේ දරුවෝ. ඔබ බිහි කරපු අය. ඇතැම් විට ඔබේම ක්‍රමයට යාලා හැඩගැහෙන්නේ නැහැ. ඔබ දන් දෙනකොට ඒගොල්ලෝ දන් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ අලුත් කල්චර් එකට හැඩගැහිලා. ඔබ සිල් රකින්නවා කියන එක ඒගොල්ලන්ට මහ විකාරයක්. ඔබ බණ කියන එක ඒගොල්ලන්ට මහ නිකන් අවුලක්. තේනවද? කමක් නැහැ. ඉතින් අපේ දරුවා අපිට ඉන්නවනේ. නේ? ඔබේම ක්‍රමයට දරුවා හැඩගැහුන්නේ නැහැ කියලා එයාව අහිමි කරන්න එපා. තේනවද? එයාව අහිමි කරගන්න එපා. දෙමව්පිය කියලා කියන්නේ දරුවෝ ඕනම තත්ත්වයක ඉද්දී දරුවන්ව පිළිගන්න જાතියක්. එහෙමද නැද්ද? ඒකනේ අම්මට තාත්තට මේ බ්‍රහ්මයෝ කියලා කියන්නේ. බ්‍රහ්මයෝ කියලා කියන්නේ අර බ්‍රහ්මයා තුළ තියෙන ගුණධර්ම 4 තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඒක හරියටම හරි. අම්මා තාත්තට දරුවෝ ගැන තියෙන විශේෂ කැක්කුමක්, විශේෂ මෛත්‍රියක්, විශේෂ අනුකම්පාවක්. දරුවෝ දියුණු වෙනකොට බලන්නකෝ දෙමාපියෝ ඉරිසියා කරන්නේ නැහැ. එතකොට දෙමාපියෝ ඉරිසියා කරනවා අනිත් අයට. හැබැයි දරුවන්ගේ දේවල් ලොකුවට කතා වෙනවා. ඒ අම්මා තාත්තගේ අහිංසක බව. ඒ දරු කැක්කුම. ඒ වගේම අම්මා තාත්තට ලොකු වෙලා ඒ දරුවෝ සැලකුවත් නැසලකුවත් අම්මා තාත්තා දරුවන්ව විවේචනය කරන්නේ. එතකොට ටෙලිෆෝන් කෝල් එකක් නැහැ. නමුත් කියනවා ඊයේත් කතා කරා. මට සලකනවා. මට බලනවා. දැක්කද? මධ්‍යස්ථ බව. ඒ මගේ අතරේක කාරණා ටික කියමු. මොකද ඔබ තරුණ ඔබ, දරුවෝ හදන ඔබ ඒකත් මතක තියාගන්න ඕනේ. ඒ නිසා අපිත් එක්ක ඉන්න ඔබත් එක්ක ඉන්න ඔබේ හස්බන්ඩ්, ඔබේ වයිෆ්, ඔබේ දුව, ඔබේ පුතා පර්ෆෙක්ට් නෑ. පර්ෆෙක්ට් නෑ. මධ්‍යස්ථව දකින්න මිනිස්සෙක් දිහා බලන විදිහට. රහතන් වහන්සේ දිහා බලන විදිහට බලන්න එපා. රහතන් වහන්සේ කෙනෙක් දිහා බලන විදිහට බලන්න කිව්වොත් නම් අපිට කාගේවත් හොඳක් පේන්නේ නැහැ. රහතන් වහන්සේක හොඳ පේන්නේ නැති වෙයි. ඇයි එහෙම සිද්ධියක් වුණානේ? ඔබ කවුරුද දන්න ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. දායක මහත්තයා ස්වාමීන් වහන්සේ වඩම්මගෙන යනවා. කොහටද වඩම්මගෙන යන්නේ? දානෙට. හාමුදුරු ඉස්සරහින් යන්නේ කොහොමද? හාමුදුරු මොකද කළේ? ලොකු මඩ වලින් පැන්නා.
ලෝන් ජම්ප් එකක්. දායකයා හිතුවා දෙන්නේ පිරිකර. පිරිකර කපා දුන්නා. හරි. වැස්ස කාලයක් ඇති. තවත් මඩ වලක් අහුණා. පොඩි එකක්. බැහැලා ගියා. දායකයා හිතන්නේ මහා මුතුන් විකාර හඳුනවන්නේ. මේ ආන්තර ගොළු හොඳ නැද්ද? ඈ මේ ලොකු එකෙන් පැන්න පොඩි එකෙන් බැහැලා ගියා. ඈ හාඳුරනේ. ඔබ අන්තර මක් වෙලාද කියලා ඇහුවා. දායක මහත්තයා පළවෙනි මඩවලේ පයින්කටම පිරිකර කපා දුන්නා. දෙවෙනි එකෙනුත් පැන්න නම් දානෙත් කපා දුවෙනවා. අනේ සාදු සාදු හාඳුරනේ වන්ස මගේ හිත දැක්කද කියලා ඇහුවා. දැක්කද? එතකොට දැන් බලන්න එතන පර්ෆෙක්ට් බවක් තිබ්බද? නැහැ. අපි හැම විටම මට ඕන විදිහට මේ පරිසරය තියෙන්න ඕන. මට ඕන විදිහට මේගොල්ලෝ ඉන්න ඕනේ. නෑ එහෙම වෙන්නේ නෑ. එයාලට කැමති දේ ඒගොල්ලෝ හිටපු දෙයි. අර පොදුවේ ක්‍රමයක් තියෙනවා. නමුත් මම කියන විදිහට ඔබ ඉන්නේ නැහැ කියලා මම මොකද කරන්නේ? මම කියන විදිහට ඔබ හිටියේ නැත්තම් දැන් ඔබ වැඩිකාරයෝද? නැහැ. නේ? එයි මම ස්ට්‍රෙස් වෙන්නේ. මගේ ක්‍රමයට ඔබ අනුගත නොවුනා කියලා ඔබ වැඩිකාරය වෙන්නෙත් නැහැ. මම ස්ට්‍රෙස් වෙන්න ඕනෙත් නැහැ. අර let it go කියන concept එක පාවිච්චි කරන්න. ඒකට යන්න දෙන්න. දේවල් ගබඩා කරගන්න එපා. මම අර මුලින්ම පටන් ගත්තේ ඒකනේ. මිනිස් මනසට තියෙනවා උත්පත්ති හැකියාවක් මොකද්ද? දේවල් අමතක කිරීමේ හැකියාව. ඔය අඩුපාඩු එහෙම මතක තියාගන්න එපා. අපේ පාටිකට ආවේ නැහැ. යන්න හොඳ නෑ. ඒගොල්ලෝ නාමට කමන්නේ ඔබ යන්න. ඒ ඇරියස් තියාගන්න එපා. එයාලා මේ ඔබ. සාමාන්‍ය අපි එහෙම ඇරියස් තියාගන්නේ නැද්ද? නේ? එපා ඇරියස් තියාගන්න එපා. එයාලා මේ ඔබ. එයාලගේ ක්වොලිටි එයාලඟ තිබ්බ දෙයි. ඔබ ළඟ තියෙන ක්වොලිටි ඔබ ළඟ තියාගන්න. එයාලත් එක්ක ඔබ කම්පෙයා වෙලා සමාන වෙන්න එපා. පැහැදිලිද? උන් ඊළඟට දේශනා කරනවා. දැන් අර ගැටිලා දොස් කියනකොට ඒ කෙනාට සිහි මුලා වෙනවනේ. දැන් එතකොට අර මොලේ නැතුව දැන් මෙයාගේ හිතේ කලබලය වැඩ කරන්න ගන්නවා. හිත කලබල වුණාට පස්සේ දැන් මෙයාගේ මනස වැටෙනවා අයෝනිසෝ මනසිකාරයට. දැන් මෙයා හිතන මං ගැන මොනව හිතුවත් දන්නේ නැහැ. අර කුටු ගාන වෙත්තේ මං ගැන. සමහරුන්ට එහෙම හිතෙන්නේ නැද්ද? අර ගොල්ලෝ කුටු ගාලා මං ගැන වෙන්නේ ඒ පර්සනැලිටි ඩිසෝඩර්ස් කියලා කියනවා සයිකොලොජි වලට අනුව. පෞරුෂත්ව ආබාධ. දැන් කවුරුහරි පිරිසක් අපි එනකොට hina වෙනවා. ඒතර අපිට හිතෙනවා ඔය මටත් දන්නේ නැහැ hina වුනේ. කවුරුහරි පිරිසක් කතා කරනවා. ඔය මං ගැන වෙන්නේ නැති කතා කරනවා ඇත්තේ නෑ. ඒවා මානසික අවුල්. බෙහෙත් ගන්න මට්ටම නෙවෙයි මම මේ කියන්නේ. ඒව අපිට නිරවුල් කරගන්න පුළුවන්. ඒ හිතේ එකලාසියක් නැති නිසා නේ ඒක එහෙම වෙන්නේ. අර තමන් ගැන හොඳ කොන්ෆිඩන්ස් තියෙනවා නම් එහෙම හිතෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට අර හිතේ කලබලය වැඩ කරනකොට දැන් මෙයා අර අයෝනිසෝ මනසිකාට වැටෙනවා. ඊට පස්සේ මෙයා අයෝනිසෝ මනසිකාරයෙන් වැරදි දේවල් අනුගමනය කරන්න ගන්නවා. වැරදි දේවල් අහන්න YouTube එකේ වුණත් හැම ඒවාම බන නෙමෙයි. තේරෙනවද? ඒ හැම එකක්ම ඕනේ. සමහරව කියනවා දැන් මටත් හරියට ලින්ක් එවනවා. මේක අහන්න ඔබ වහන්සේ. මම හිතුව මොකවත් කියන්නේ හිතරි දෙයිද? සුවපත් වේවා කියලා මෙසේජ් එක යවනවා. මම ඕපන් කරන්නේවත් නැහැ. ලෝකේ තියෙන ඔක්කොම අහන්න ගියොත් වෙන වැඩක් නැති වෙනවා. නේද? දැන් මට බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලෙවත් මෙච්චර බණ තිබ්බේ නැහැ. තිබ්බද? නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ මෙච්චර බණ නැහැ. ඒ උන්වහන්සේ පිරිනොම් පෑවට පස්සේ ත්‍රිපිටකය මේ එකට එකතු කරේ. දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා. උන්වහන්සේ එක පළාත් වලට වඩිනවා, ධර්ම දේශනාවක් කරනවා. ඊට පස්සේ මිනිස්සු ඒක ප්‍රැක්ටිස් කරනවා. තවත් පළාතකට වඩිනවා උන්වහන්සේ. ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා බුදුරජාණන් වහන්සේ ඊළඟ දේශනාව කවද්ද කියලා. අහනවද? ඔබ වහන්සේ ඊළඟ ප්‍රෝග්‍රෑම් එක කවද්ද අපිට එන්න? එහෙම අහනවද නෑ? අර දුන්න ටික මිනිස්සු ප්‍රැක්ටිස් කරනවා. දැන් අපිට ඕන තරම් තැන් වලින් දේවල් ලැබෙනවා. එකම එකක් කරන්නේ. කරන්න ඕනේ කරන්නේ මොකද්ද? මේක අපි ට්‍රේන් කරන්නේ. දැක්කද? දේවල් ගොඩක් නෙමෙයි ඕනේ. ලැබෙන චුට්ට හරි කමක් නැහැ. ඒක ප්‍රායෝගිකව ඔබ ක්‍රියාවට නංවන්න.
මේක කොහොමද මම අවබෝධ කරගන්න කියන තැනට එන්න. ඊළඟ එක කොතනද තියෙන්නේ කියන එක නෙමෙයි. ඊළඟ එකට කවුද එන්නේ කියන එක නෙමෙයි. මම කොහොමද මේක මගේ අවබෝධයට සම්බන්ධ කරගන්නේ? ඔන්න මාර්ගඵල ලබන්න තියෙන හොඳම ක්‍රමයක්. දන්න චුට්ට කරන්න. ධර්මාබෝධයට ගොඩාක් දේවල් ඕනේ. තේරෙනවද? ගොඩාක් දේවල් ඕනේ. දන්න ටික ප්‍රැක්ටිකල් කරන්න ඔබ. නැත්තම් මේක වෙන්නේ. ඒ කියන්නේ දැනුම වුණත් ඕනට ඕනේ. තේරෙනවද? දැන් මම නම් දැන් සමහරට කියන ඔබ වහන්සේ මම කියනවා මම දන්නේ නැහැ. කෙලිම කියනවා. මට ඒ මම දන්නේ නැහැ. මං කියවල නැහැ. මට මතක නැහැ. සියල්ල දරා ගන්න ඕනේ. හැබැයි දරා ගන්න ඕන ටිකක් තියෙනවා. දරා ගන්න ඕන ටික උපරිම හොඳටම දරාගෙන ඉන්නේ ආයේ ඒක කම්ප්ලීට් කරගෙන ඉන්නේ. හැම එකක්ම ඕනේ. හැම කතාවක්ම, හැම බණක්ම, හැම ජාතකයක්ම, හැම සූත්‍රයක්ම නෑ එහෙම එකක් ඕනේ. එහෙම මුළු ත්‍රිපිටකයෙන් මේක දාගෙන මොකටද? නේ? ඕනේ එහෙම. සියලු ධර්මයන් එහෙම දරා ගන්න ඕනේ. අවබෝධයේ පිණිස පවතින එකක් නම් ඒක ඇති. වැදගත් වෙන්නේ දේවල් ගොඩක් තිබීම නෙමෙයි. තියෙන ටිකෙන් හරි අවබෝධයක් ලබා ගැනීම. පැහැදිලිද? දැන් වර්තමාන සමාජයේ ප්‍රජාවට, ගිහි පැවිදි ප්‍රජාවට දැනුමින් අඩුවක් තියනවද කියන්නකෝ? දැනුමින් අඩුවක් තියනවද? අවබෝධයෙන් අඩුවක් තියනවද නැද්ද? දැනුම මෙච්චර ව්‍යාප්ත වෙලා නම් අවබෝධය මොකද අඩු? ඒක න්‍යාය විරෝධීනේ. දේවල් ව්‍යාප්ත වෙන්න අවබෝධය වැඩි වෙන්න බෑ. නේ? දේවල් වැඩි වුණා කියලා අවබෝධය වැඩි වෙන්නේ නැහැ. තියෙන ටිකෙන් භාවිතාවට ගන්න අන්න අවබෝධ කරගන්න තියෙන මාර්ගය. පැහැදිලිද? නමුත් අයෝනිසෝ මනසිකාට වැටුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ කෙනාගේ හිත හැකිලෙනවා. ඊට පස්සේ හිතේ හැකිලීමත් සමගම අර ලොකු මමත්වයක් ගොඩ නැගෙනවා. තමන් හරි කියන අදහසට එනවා. දැන් අපි කාටවත් තමන් හරි කියන අදහසට එහෙම එන්න බෑ. කියන අපි හරි කියන අදහසට එන්න පුළුවන් අපි ඉගෙන ගත්ත අධ්‍යාපනයට අනුව. අපි හම්බ කරන ඩොලර්ස් ප්‍රමාණයට අනුව, තමන්ගේ ඇසට්ස් වලට අනුව තමන් හරි කියලා හිතන්න පුළුවන්. නමුත් ඔබ හරි කියලා හිතන හොඳම සාධකය තමයි අවබෝධය. තේරෙනවද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ඒ අවබෝධයෙන් ඔබව ඈත් කරවන්නේ සක්කාය දිට්ඨිය විසින්. දැක්කද? මොකද්ද සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අර සාමාන්‍ය කියන මට මගේ නොවන මගේම දෙයක් තිබ්බ කියලා කියනවනේ. නේ? මට මගේ නොවන මගේම කියලා එහෙම එකක් තියෙනවනේ. ඒකම තමයි මෙතන කියන්නේ. මට මගේ නොවන මගේම ජීවිතයක් තිබුණා. දැන් මම ඔබෙන් අහනවා. ඔය වාඩි කරගෙන ඉන්න කෙනා කවුද? පුද්ගලිකව මම ඔබෙන් අහන්නේ. ඔය වාඩි කරගෙන ඉන්න කෙනා කවුද? මොකද්ද ඔබේ උත්තරේ? එක්කෙනෙක් මට උත්තරයක් දෙන්න. වාඩි කරගෙන ඉන්න කෙනා කවුද? එයාට කියන්නේ කවුරු කියලාද? මම කියලා. මම කියන්නේ කුමකටද? ඔබ මම කියලා හඳුන්වන්නේ කුමක්ද? මොනවද? ඒක මෙහෙම ගමු. ඔන්න මෙතන දැන් ඔන්න වාහනයක් තියෙනවා. දැන් වාහනේ අපි මොකද කරන්නේ? ගරාජ් බාස් කෙනෙක් එක්කන ඇවිල්ලා මේක කොටස් කරනවා. හරිද? මේකේ ඔක්කොම දොරවල් 4 ගලවනවා, දොරවල් 5 ගලවනවා, බොනට් එක ගලවනවා, එන්ජින් එක බානවා. සීට්ස් ටික අයින් කරනවා, හුඩ් එකත් අයින් කරනවා. දැන් ඔන්න චැසිය තියෙනවා. රෝද 4 වෙනම තියෙනවා. සීට්ස් තියෙනවා. එන්ජින් එක තියෙනවා. අනිත් කැලිත් තියෙනවා. දැන් ඔබේ දරුවෙක් ඇවිල්ලා අහනවා තාත්තේ මේක නේද වාහනේ කියන්නේ කියලා රෝදේ පෙන්නනවා. තාත්තේ මේක නේද වෙහිකල් එක කියලා කියන්නේ. දැන් පුතා අහනවා තාත්තගෙන් අර රෝදයක් පෙන්නලා. දැන් තාත්තා ඒකට මොකද්ද දෙන උත්තරේ? පුතේ ඒක වාහනේ නෙමෙයි ඒකට කියන්නේ රෝදේ කියලා. තුරු තාත්තේ රෝදේ මේ වාහනේ කියලා කියන්නේ මේ සීට් එකටද? නෑ පුතේ උකට කියන්නේ වාහනේ නෙමෙයි සීට් එක. තුරු තාත්තේ අරකද වාහනේ? නෑ පුතේ ඒකට කියන්නේ එන්ජින් එක. තාත්තේ තුරු අරකද වාහනේ? නෑ පුතේ ඒකට කියන්නේ ස්ටීරියන් වීල් එක.
දැක්ක ජීවිතෙත් එහෙමයි. මම කියලා කියන්නේ මොනවටද? මම කියලා කියන්නේ කෙස් වලට. දැන් අපි එහෙම වෙන් කරමුකෝ නිකන් මනසෙන්. ඔන්න කෙස් වෙන් කරනවා. මම කියන්නේ මේ රෝම කූප වලට. අපි ඒක වෙන් කරනවා. මම කියන්නේ නියපොතු වලට. අපි නියපොතු ඔක්කොම අයින් කරනවා. හරිද? අනික මේ වෙන් වෙන් වල තියෙන්නේ. වෙන් වෙන්ව තියෙන හින්දා තමයි මේව ගලවන්න පුළුවන්. තේරෙනවද කියන එක? වෙන් වෙන්ව තියෙන නිසා ගලවන්න පුළුවන්. දැන් බලන්න ශරීරයේ තියෙනකොට මගේ කෙස් සැලොන් එකට ගිහිල්ලා කපනවා. වැඩි කොටස් අයින් කරනවා. දැන් කැපුවේ කෙස්ද ඔබවද? කෙස් කැපුවද ඔබව කැපුවද? ඈ? දැන් ඔහොම ඉන්නකොට ඔබට බයිනවා. බැන්නේ කෙස් වලටද ඔබටද? හරි අපබ්‍රංශ කතාවක් මේක නේ. දැන් මේ සක්කාය දිට්ඨිය පහදන්නේ. දැක්කද? එහෙනම් අර කතාව හරිනේ. මට මගේ නොවන මගේම මොකද්ද? ජීවිතයක් තිබුණා. කෙටි කාලීනව කර්මයට අනුරූපීව ආයු කාලය තීරණය වුණා. කර්මයෙන් තීරණය කළ තියෙන ආයුෂ කාලය ඔබට 1 ඉස්සරහට තීරණය කරන්න බෑ. තේරෙනවද? ඔබට 1 තීරණය කරන්න බෑ මම මෙච්චර කාල ජීවත් වෙනවා කියලා. කර්මයේ තීරණය කළ ඉවරයි ඔබ මෙච්චර කාලයක් ජීවත් වෙනවා කියලා. හරිද? දැන් මේ කාලයට අනුව කාලයට අනුගතව කාලයට යටත්ව අපි දැන් මේ ශරීරය නඩත්තු කරනවා. දැන් අර වාහනයක් කිලෝමීටර සාමාන්‍ය 10000 සර්විස් කරනවනේ. නේ? ඒ වගේ දැන් අපි මේක සර්විස් කර තියාගන්න. උදේට සර්විස් කරනවා. උදේට සර්විස් කරනවා. නේ? දැන් මේ සර්විස් එකක් කරන්නේ. හැබැයි සර්විස් එක කරලා මේක එක්ස්පයර් වෙන දවසක් එනවා. දැන් එක්ස්පයර් වෙන්නේ මම කියලා හිතපු දේවල්ද? දැන් කල් ඉක්ුත් වෙන්නේ ඔබද? ඔබ මම කියලා හිතාගෙන හිටපු දේවල්ද? උත්තරයක් ඕනේ. දැක්කද? ඔබ නෙමෙයි එක්ස්පයර් වෙන්නේ. ඔබ කියලා හිටපු දේවල්. ඔබ නම් එක්ස්පයර් වෙන්න විදියක් නැහැ. ඇයි ඒ? ඔබට අයිති එකක් නේ. ඔබට අයිති දේවල් සම්බන්ධයෙන් ඔබට තීරණයක් ගන්න පුළුවන්ද බැයිද? ඔබට අයිති දේවල් සම්බන්ධයෙන් ඔබට තීරණයක් ගන්න පුළුවන්ද බැයිද? එහෙනම් මේ ජීවිතය සම්බන්ධයෙන් ඔබට තීරණයක් ගන්න පුළුවන්ද? කෙස් සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන්ද? මම ප්‍රසාද් මහත්තයාට කියනවා ආයි ඉස්සර වගේ අර කොල්ල කාලේ වගේ කෙස් ටික ආයි ගමුද බලන්න. නේ? නෝනා තවත් ආදරේ හිතෙයි එතකොට. බෑ. අනේ හඳුනේ වැවෙන්නේ. ඔච්චර තමයි. අනිත් මහත්තයත් කියයි. ලස්සන ඒ දෙන්න. හරි හැඩට ඉන්නවනේ. සිවුරු ටිකක් විතරයි අවශ්‍ය. බෝල ඔලු දෙකක් අනික. හරිද? දැන් බලන්න තරුණ කාලේ ඉස්කෝලේ යන කාලේ තිබ්බ කෙස් ටික දැන් ගන්න පුළුවන්ද? එහෙනම් කෙස් කියන්නේ ප්‍රසාද්ද? ප්‍රසාද්ද කෙස් කියලා කියන්නේ? නෑ. හැබැයි ප්‍රසාද් කෙස් තමන්ගේ කියලා හිතාගෙන ඉන්නවා. අපි හැමදෙනාම එහෙමයි. මට මගේ නොවන මගේම ජීවිතයක් තිබුණා. මේකේ ප්‍රධාන පදාර්ථ 4යි. පඨවි ආපෝ තේජෝ වායෝ. හරිද? ප්‍රධාන ද්‍රව්‍යමය වශයෙන් ගත්තාම කොටස් 32යි. කෙස්ලොම් නියදත් සම්මස් නහර කියලා කියන්නේ ඒවා තමයි. දැන් අපි මේවට අයිතියක් හංගවනවා පනවනවා මම. කොහොමද අයිතිය පනවන්නේ? මම නම් මේ දේවල් කාගේද? මගේ. මේ දේවල් මම නම් මේ දේවල් මගේ නම් මේ දේවල් අයිති මට නම් මේ දේවල් පවතින්න ඕනේ කාට ඕන විදිහටද? මට ඕන විදිහට. නමුත් පවතිනවද? එහෙනම් ඔබම කියන්නේ මගේද මගේ නෙවෙයිද? මගේ නෙවෙයි. මමද මම නෙවෙයිද? මගේ ආත්මයක්ද ආත්මෙන් තොර දෙයක්ද?
ඒ කියන්නේ මට පාලනය කරන්න පුළුවන්ද පාලනයෙන් තොරයිද? ආයු කාලය ගත වෙනකන් අයිතිවාසිකම් කියාගෙන යනවා. මේක ඉවර වෙන්නේ නැහැ. මේක ඉවර වෙච්ච ගමන් තවත් එකක් ලැබෙනවා. ඊළඟට ලැබෙන එකටත් අපි අයිතිවාසිකම් කියනවා. කොහොමද? මගේය, මමය, මගේ ආත්මයයි කියලා. ඒකත් ඉවර වෙනවා. තවත් එකක් ලැබෙනවා. ඒකටත් අයිතිවාසිකම් කියනවා. තවත් එකක් ලැබෙනවා. මේක ඉවරයක් නැහැ. දැන් එතකොට මේ ඉවරයක් නැති මේ දුකක් නම් ලැබෙන්නේ. අයිතිවාසිකම් කියනවා මේක හිර කරගෙන ඉන්නවා, තමන්ව ආරක්ෂා කරනවා, තමන්ව බේර ගන්න හදනවා, පෝෂණය කරනවා නේ. නමුත් තමන්ට තමන්ව හිමි වෙන්නේ නැහැ, උරුම වෙන්නේ නැහැ. හරිද? දැන් එතකොට මේක නිකන් එහෙම බලද්දි ජීවිතෙන් ජීවිතය එකම දේ නම් වෙන්නේ. මේ භව පැවැත්ම ගැන, මේ ජරා මරණ ගැන අපිට ඇති වෙන්නේ ආසාවක්ද කලකිරීමක්ද? බුදුදහමෙන් කරන්නේ ඒක. බුදුදහමෙන් කරන්නේ ජීවිත අප්‍රසන්න කරන එක නෙමෙයි. ඇත්ත පෙන්නනවා ඇත්ත. බුදුදහම මේ කේසා ලෝමා නකාදන්තා කියන අප්‍රිය කරන එකක් නෙමෙයි. ඇත්ත පෙන්නනවා. අර වාහනයක කෑලි ගලවෝ වගේ ජීවිතේ කොටස් ගලවලා මනසින් බලනවා. කෝකද මම? කෝකද මගේ? කෝකද මට අයිති? කෝකද මට වෙනස් නොවි පවත්වන්න පුළුවන් දෙයක්? මේ ශරීරයේ එකම කොටසක්වත් වෙනස් නොවි පවත්වන්න බෑ. බලන්න කෙස් අග්ගිස්ස පැලීමේ ඉඳලා යටිපතුල් පැලීම දක්වා අසනීපද නැද්ද? මේක තමන්ට අයිති එකක් නම් එහෙම වෙන්න විදියක් නැහැනේ. නේ? මේක තමන්ට අයිති එකක් නම් එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. නිසා බුදුරජාණන් දේශනා කරනවා අර හිත අවුල් වුණාම සක්කාය දිට්ඨිය දුරු කරන්න බැරි වෙනවා. එතකොට අර විචිකිච්ඡාව දුරු වෙන්නේත් නැහැ. සීලපත පරාමාස දුරු වෙන්නේත් නැහැ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස දුරු නොවනකොට මොකද වෙන්නේ? රාග දේශ මොහ වර්ධනය වෙනවා. තේනවද? රාග දේශ මොහ පවතින්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාසත් එක්කමයි. රාග දේශ මොහ දුරු වුණා කියලා කියන්නකෝ. දැන් අර එකක්වත් තියනවද? දැක්කද? එහෙනම් රාග දේශ මොහ තියෙන මොනවත් එක්කද? මේ අධික මමත්වයත් එක්ක, මගේ කියලා හිතාගෙන ඉන්න දේවල් එක්ක. මට අයත් දෙයක් නැහැ. මගේ කියලා හිතාගෙන ඉන්න දේවල් එක්ක තමයි රාගය තියෙන්නේ. ද්වේෂය තියෙන්නේ, මෝහය තියෙන්නේ. ඇයි දැන් අපි මවාගෙන ඉන්නේ? ඒ කියන්නේ අපි රාගයෙන් මවාගෙන ඉන්නවා. රාගය කියන්නේ මවාගත් එකක්. ද්වේෂය මවාගත් එකක්. මෝහය මවාගත් එකක්. යථාර්ථයක් නෙමෙයි. සැබෑ ස්වરૂපයක් නෙමෙයි, විකෘතියක්. ප්‍රകൃතිය නෙමෙයි. රාගය, දේශය, මෝහය කියලා කියන්නේ ප්‍රകൃතියක් නෙමෙයි, විකෘතියක්. ඒ කියන්නේ අර නොමග යාම නිසා ඇතිවෙච්ච විකෘතිය. රාග දේශ මෝහ දුරු නොවනකොට මොකද වෙන්නේ? ඉපදීමෙන් නිදහස් වෙන්නේ. දි รา පත් වීමෙන් නිදහස් වෙන්නේ. මරණයෙන් නිදහස් වෙන්නේ. ඒ කියන්නේ සංසාරයෙන් නිදහස් වෙන්නේ. දේශනාව સમાප්තයි. දැක්කද? එහෙනම් මේ සංසාරයෙන් නිදහස් නොවන්නේ කුමක් හින්දාද? ජාති ජරා මරණ වලින් නිදහස් වෙලා නැති නිසා. ජාති ජරා මරණ පවතින්නේ මොකක් හින්දාද? රාග දේශ මොහ හින්දා. රාග දේශ මොහ පවතින්නේ කුමක් නිසාද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස හින්දා. එහෙනම් පින්නතුනි, ගිහි ගෙදර ගත කරන ඔබ දරුවන්ට ඒ වගේම සැමියාට බිරිඳට යුතුයකම් ඉෂ්ට කරන ඔබ, ඔබේ ඥාතීන්ට, ඔබේ ආයතනයේට, ඔබේ පිරිසට යුතුයකම් ඉෂ්ට කරන ඔබ, අනුන් ගැන හිතන එකෙන් ඔබට සෑහෙන පිනක් සිද්ධ වෙනවා. එයි මාතා පිතු උපට්ඨානං ඒතම් මංගල මුත්තමං. අම්මා තාත්තට සැලකීම, යුතුයකම් ඉෂ්ට කිරීම වාසනාව කැඳෙන කාරණයක්. පින් සිද්ධ වෙන කාරණයක්. පුත්ත දාරස සංඝහෝ, දරුවන්ට, අඹුවට, ස්වාමියාට යුතුයකම් ඉෂ්ට කිරීම පින් සිද්ධ වෙන කාරණයක්. ඥාතකානංච සංඝහෝ, ඥාතීන්ට සංග්‍රහ කිරීම පින් දැසෙන කාරණයක්. සමනානංච ශ්‍රමණවරු බැහැදකීම. එතකොට දානංච, දන් දීම පින් දැසෙන කාරණා, වාසනාව කැඳෙන කාරණා. හැබැයි මේ හැම එකකම අවසානයක් තියෙන්න ඕනේ. මේ කරන දේවල් වල අවසානයක් තියෙන්න ඕනේ. අවසානයක් තියෙන්න ඕනද නැද්ද?
කොහොමද ඔබට හිතෙන්නේ? අවසානයක් තියෙන්න ඕනද නැද්ද? අච්චර හොඳ සිද්ධාර්ථ කුමාරයා. එච්චර හොඳ හිතක් තියෙන බෝසත් උතුමා. අවසානයක් දැක්කද නැද්ද? ඕනට වඩා හොඳ වෙන්න එපා. ඕනවට වඩා හොඳ වුණොත් තමන්ට ධර්මය අවබෝධ කරගන්න බැරි වෙනවා. බුදුදහම කියන්නේ ඕනට වඩා හොඳ වෙන එකක් නෙමෙයි. හොඳ වෙන එකක්. ඒයි මජ්ක්‍ධිමා පටිපදානේ. ඒකෙන් අදහස් කරන්නේ ඕනට වඩා මේ මිනිසුන්ට කරන්න හොඳ ඒ වගේ ඒ වචන නෙමෙයි. නෑ යුතුයකම් ඉෂ්ට කරන්න, වක්කීම් දරන්න. හැම දෙයකම සීමාව තේරුම් ගන්න. සීමාව. හැම දෙයකම සීමා සහිත වෙන්න. හැම දෙයක්ම සීමා සහිත වෙනකොට අගය වැඩි, වටිනාකම් වැඩි. තේරෙනවද? හැම දෙයකම සීමාවක් තියෙනවා. සීමාව දැනගෙන ධර්මයේ හැසිරෙන්න ඔබට පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. සීමාව දැන නොගෙන නම් ධර්මයේ හැසිරෙන්නේ කවදාවත් ඒක නා නිවන් දකින්නේ නැහැ. එතකොට ආසිත ඍෂිට වගේ, ආලාර කාලාමට වගේ, උද්දකරාම පුත්‍ර වගේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ උපදින්න පුළුවන්. හැබැයි ඒක නිමා වෙන්නේ නැහැ. දැක්කද? එහෙනම් හැම එකකම සීමාවක් තියෙන්න ඕනද නැද්ද? මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ සීමා සහිත එකක්, අසීමාන්තික එකක් නෙමෙයි. තේරෙනවද? එහෙනම් බුදුදහමේ අපි අනන්තය දක්වා කල්පනා කරනවද? සීමාවක් දක්වා කල්පනා කරනවද? බුදුදහම කියලා කියන අනන්තය දක්වා කල්පනා කරන එකක් නෙමෙයි. අනන්තය දක්වා කල්පනා කරොත් එයාට සයිකෝ වෙනවා. නෑ. මේකේ සීමාවක් තියෙනවා. මේ මිඩල් පාත් කියන එක හොඳට හොයන්න. මිඩල් පාත් කියන්නේ ඔබ පවතින දෙයට සෙන්ටර් වෙනවා. පවතින දේ හොඳ දකිනවා. පවතින දේ පිළිගන්නවා. ඔබව රකින්නවා. ඔබව රැක්කා කියලා කියන්නේ ඔබ පරිස්සම් කරගත්තා කියලා කියන්නේ ඔබ අනිත් අයවත් පරිස්සම් කරා කියන එකයි. අර බුදුරජාණන් වහන්සේගේ අවසාන බුදු වදනත් කියලා මම මේ දේශනාව સમાપ્ત කරනවා. මොකක්ද මේ අවසාන බුදු වදන? කතම් මේ සරණ මත්තනෝ. මම මට පිහිට වුණා. දැක්කද? ලෝකෙටම පිහිට වුණා. ලෝකෙට ධර්මයේ දුන්නා. නමුත් තමන්ගේ වැඩෙත් තමන් කරගත්තා. එහෙනම් ඔබ අනුන්ගේ වැඩේ කරගන්න ගමන් මොකක්ද ඊළඟ වචනේ? අනුන්ගේ වැඩේ කරගන්න ගමන් ඔබ මොකද්ද කරන්න ඕනේ? තමන්ගේ වැඩේ කරන්න. වෙලාවට කෑම කන්න, වෙලාවට බෙහෙත් ටික බොන්න, වෙලාවට අවශ්‍ය නිින්ද ලබා ගන්න. සමාජ මාධ්‍ය සීමා කරන්න, සෙන්ටර් වෙන්න. සමාජ මාධ්‍යට යන්න එපා කියලා කියන්නේ සෙන්ටර් වෙන්න. ඕනට වඩා එපා. සීමාව දැනගන්න. තේනවද? අනිත් අයට දක්වන ආදරේ සීමාව තියාගන්න, ලිමිටඩ් වෙන්න. එතකොට වටිනවා. හිතන්නකො ඔබ ඕනට වඩා ආදරේ නම් මේකගෙන් මහ වදයක්. මහ ඇඹලෙක් අහගන්න වෙනවා. ඇඹලෙක් වෙන්න එපා. තේනවද? අගේ තියාගන්න. සීමාව තියාගන්න. සීමාමායින් තියාගන්න. ඒක හරි වටිනවා. බුද්ධිමත් ඔබ මේ සමාජයේ හොඳ අධ්‍යාපනයක් ලැබලා උසස් ජීවිත ගත කරන ඔබව මේ විදිහට ධර්මයෙන් දැනුවත් කරන්නට ලැබීම ගැන සන්තෝෂයට පත් වෙනවා. ඉතින් මෙතෙක් වේලා හැමදෙනාම බොහෝම උනන්දුවෙන් දෙසවන් යොමු කරගෙන දැස් දල්වාගෙන උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා. මෙතෙක් වේලා සියල්ලෝ රැස් කරපු උදාාරතර පුණ්‍ය ධර්මයන් ඔබ හැමතෙම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටම හේතු වාසනා වෙත්වා.